හරි. ආයුබෝවන් ළමයි. 2028 ළමයින්ට මේ නම්බර් සිස්ටම් පාඩමට අදාළව ටියුටෝරියල් 1 සහ 2 මේ වෙනකොට කරලා තියෙන්නේ. ඉතින් මේ අද දවසේ ටියුටෝරියල් 3 ඒ කියන්නේ තුන්වෙනි පාර්ට් එක. එතකොට ඔයාලට මීට කලින් කරපු පළවෙනි පාර්ට් එකයි දෙවෙනි පාර්ට් එකයි බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා. එතකොට මේක මේ ලයිව් එකක් විදියට නෙමෙයි වෙනම රෙකෝඩින් එකක් විදියට තමයි දෙන්නේ. එතකොට අද දවසේ ඒ කියන්නේ මේ වීඩියෝ එකේ අපි කරන්නේ මෙතෙක් නම්බර් සිස්ටම් වලදී අපි කරේ මොනවද සහ මේ කන්වර්ටින් පාර්ට් එක ඉවර කරලා පාඩම ඉස්සරහට මාතෘකා කීපයක් කතා කරන්න. හරිද මේ එතකොට අපි මේ වෙනකොට කරා සංඛ්‍යා පද්ධති විදිහට 10 පාදයේ සංඛ්‍යා ඩෙසිමල් බයිනරි නම්බර්ස් ද්විමය ඔක්ටල් නම්බර්ස් 8 පාදය හෙක්සාඩෙසිමල් නම්බර්ස් 16 පාදයේ සංඛ්‍යා ගැන කතා කරා. හරිද? එතකොට දශමය සංඛ්‍යා පද්ධති ගැන කතා කරද්දී ඔයාලට මතක ඇති මුලින්ම දැන් මෙතන මේ දශමය සංඛ්‍යා පද්ධතිනේ අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? දශමය සංඛ්‍යා පද්ධති ගැන කතා කරද්දී මේක දැන් අපි සාමාන්‍ය ගණිතයේදී භාවිතා කරන සංඛ්‍යා පද්ධති. ඒක නිසා 10 පාදයේ සංඛ්‍යා වලට එහෙම නැත්නම් දශමය සංඛ්‍යා වලට පාදේ ලියන්න අනිවාර්ය නැහැ. ඒ කියන්නේ ළමයි දැන් අපි සංඛ්‍යා පද්ධතියක් ලියනකොට සංඛ්‍යා පද්ධතියකට අදාළ අගයක් ලියනකොට 451 මේක 10 පාදේ නම් 451 10 පාදේ නම් පාදේ 10 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ওই පාදය ලියන්නේ නැතුව තියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දෙකේ පාදයේ සංඛ්‍යාව වලට මතක ඇති. දෙකේ පාදයේ සංඛ්‍යාවල අපි කරේ මේ ද්විමය සංඛ්‍යා. පරිගණක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සඳහා මේ දෙකේ පාදයේ සංඛ්‍යාව යොදා ගන්නවා පරිගණකයේ තුල විදුලිය පවතින අවස්ථාව සහ විදුලිය නොමැති අවස්ථාව හඳුනා ගැනීම සඳහා. හරිද? දෙකේ පාදයේ සංඛ්‍යාවයි. එතකොට දෙකේ පාදයේ සංඛ්‍යාවල 1 සහ බිංදුව විතරයි අපි භාවිත කරේ. මතක ඇති ඔයාලට 1 සහ බිංදුව පමණක් භාවිතා කරලා අගයන් නිරූපණය කරනවා. වගේම පාදයේ බිංදුවයි කියලා දෙන්න ඕනේ. මෙන්න මේ වගේ හරියට එකයි බිංදුවයි එකයි එකයි බිංදුවයි එකයි දෙකේ පාදය. මේකට අපි කියනවා පාදය කියලා. බේස් මේ තියෙන්නේ අගය. ඔන්න දෙකේ පාදයේ සංඛ්‍යාවක් පවතින ওই විදිහට. හරිද? එතකොට 10 පාදයේ සංඛ්‍යා, දෙකේ පාදයේ සංඛ්‍යා, ඊට පස්සේ අපිට තියෙනවා 8 පාදයේ සංඛ්‍යා. 8 පාදයේ සංඛ්‍යාවල ළමයි මතක තියාගන්න අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිවල ඉලක්කම් 8ක් භාවිතා වෙනවා. හරිද? ඉලක්කම් 8 බිංදුවේ සිට 7 දක්වා විතරයි. ඒ කියන්නේ බිංදුවේ සිට 7 දක්වා ඉලක්කම් මේ විදිහට භාවිත කරනකොට අපිට ඒ අගයන් දෙකේ පාදයෙන් මෙන්න මේ ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. හරිද? දෙකේ පාදේ. දෙකේ පාදේ ස්ථානීය වටිනාකම් තියෙන්නේ දෙකේ බිංදුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. 1 2 4. හරිද? එතකොට දෙකේ පාදයේදී දැන් 10 පාදයේ 8 පාදයේ බිංදුව දෙකේ පාදයෙන් ලියද්දී 4ත් එපා, 2ත් එපා, 1ත් එපා. ඔන්න ඔය විදිහට තමයි ගන්නෙ. ඊට පස්සේ 1 ලියද්දී 4 අවශ්‍ය නැහැ, 2 අවශ්‍ය නැහැ, 1 ඕනේ. හරිද? ඊට පස්සේ 2 අපි ලියනකොට හරිද? 4 එපා, 2 ඕනේ, 1 එපා. මේ තියෙන්නේ මේ විදිහට. දෙකේ පාදේ. හරි. ඊට පස්සේ 3 හදාගන්න 2යි 1යි 3යි. මේ තියෙන්නේ 3. පැහැදිලිද? 4 ඕනේ 2 එපා 1 එපා. මේ තියෙන්නේ 4. හරි. 5 හදාගන්න 4යි 2යි 1යි මෙන්න 5. හරි. මේ විදිහට 6 නිර්මාණය කරන්න 4යි 2යි 6යි 1 එපා. පැහැදිලිද? ඊට පස්සේ 7 අවසාන අගය 4යි 2යි 6යි 1යි 7යි. හරිද? මේ විදිහට 8 පාදයේ සංඛ්‍යා නිරූපණය කරද්දී 8 පාදයේ එක ඉලක්කමක් දෙකේ පාදයේ පිටු 3කින් එහෙම නැත්නම් ඉලක්කම් 3කින් ළමයි පරිවර්තනය කිරීමට හැකියාව තියෙනවා. හරි.
ඉතින් මේ දෙකේ පදේ සංඛ්‍යාවකට උදාහරණයක් විදිහට මම ගන්නම්. දෙකේ පදේ නෙමෙයි අටේ පදේ සංඛ්‍යාවකට 371 අටේ පාදය. මේ තියෙන්නේ පාදය බේස් එක. මේ තියෙන්නේ අගය. පැහැදිලිද? හරි. ඊට පස්සේ 16 පාදේ සංඛ්‍යා අපි කතා කරනවා. 16 පාදේ සංඛ්‍යාත් මේ වෙනකොට අපි කතා කරලා ඉවරයි. තියරි සහ ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් වලදී සහ ඔන්ලයින් ක්ලාස් එකෙත් අපි මේ සංඛ්‍යා පද්ධති ගැන කතා කරලා ඉවරයි. හරි. 16 පාදේ සංඛ්‍යාවක ඉලක්කම් 16ක් භාවිතා කරනවා. ඔයාලට පේනවා ඇති ඉලක්කම් 16ක් භාවිතා වෙනවා. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම්ද 10 සිට 15 දක්වා අගයන්ද ඉංග්‍රීසි අක්ෂරද භාවිත වේ. ඒ කියන්නේ දැන් අපි බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් 10ක් තියෙනවා. පැහැදිලිද? බිඳුවත් එක්ක. 1 සිට 9 ඉලක්කම් 9යි බිඳුවත් එක්ක 10යි. ඒ කියන්නේ ළමයි 10. 10 සිට 15 දක්වා අගයන් සඳහා ඉංග්‍රීසි අක්ෂර කියලා කියන්නේ. 10 සිට 15 දක්වා පවතින අගයන් සඳහා ඉංග්‍රීසි අක්ෂර භාවිතා වෙනවා. ඒ කියන්නේ A ගේ අගය 10යි, B ගේ අගය 11යි, C ගේ අගය 12යි, D ගේ අගය 13යි, E ගේ අගය 14යි, F ගේ අගය 15යි. තොර 16 පාදයේ විශාලම අගය F විශාලම අගය. පැහැදිලි? තොර මේ තියෙන 16 පාදයේ සංඛ්‍යාවක් සඳහා උදාහරණයක්. මේ තියෙන 16 පාදයේ සංඛ්‍යාවක් සඳහා උදාහරණයක්. දැන් මේ උදාහරණය බලන්න. මෙතන පාදය දීලා තියෙනවා බේස් පාදය. මේ තියෙන්නේ අගය. තමයි මේ තියෙන්නේ ස්ථානීය වටිනාකම. එක්ස්පොනන්ට් කියනවා. හරිද? මේකට අපි එක්ස්පොනන්ට් කියලා කියනවා. ස්ථානීය වටිනාකම. 16 බිඳින බලය 1. 16 පළවෙනි බලය 16 ස්ථානය. අර 1 ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය අන්න ඒ වගේ 16 පදේ බලයන් වලදී 16 පාදයේදී 16 බලයන් ආකාරයට තමයි ස්ථානීය වටිනාකම තියෙන්නේ. ඒතකොට 16 දෙවෙනි බලය 16 වරක් 16 256යි. 16 තුන්වෙනි බලය. ඒ කියන්නේ 16 වැඩි කිරීම 16 වැඩි කිරීම 16 වැඩි කිරීම 16. 16 වරක් 16 256යි. 256 ව 16ක් 4096යි. හරිද? කොහොම ස්ථානීය අගයන් ටික ලැබෙනවා. හරි. එතකොට අපි දැන් 8 පාදයේ සංඛ්‍යා, 2 පාදයේ සංඛ්‍යා, 16 පාදයේ සංඛ්‍යා හැඳින්වීමක් විදිහට මේ වෙනකොට උගන්වලානේ තියෙන්නේ. එහෙනම් සංඛ්‍යා පද්ධති වල 10 පාදයේ සංඛ්‍යා සදා උදාහරණයක් මම දෙන්නම් 321 10 පාදයේ කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 321 කියලා සාමාන්‍ය ආකාරයට ලියන්න පුළුවන්. පැහැදිලිද? 2 පාදයේ සංඛ්‍යා. 2 පාදයේ බයිනරි. ඒවා ඩෙසිමල්. 2 පාදයේ සංඛ්‍යාවලට 1.1.1 මෙන්න මේ වගේ අගයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ 8 පාදයේ සංඛ්‍යාව. හරිද? 8 පාදය. ඔක්ටල්. 8 පාදයේ සංඛ්‍යාවල 3 7 6 පාදයේ 8. ලියන්න පුළුවන් උපරිම අගය 7 තමයි ඈ. 7ට වඩා වැඩි අගයක් ළමයි ලියන්න බෑ. ඊට පස්සේ 16 පාදයේ සංඛ්‍යාව. හෙක්සා ඩෙසිමල්. 16 පාදය 3යි AB පාදය 16. ඔන්න ඔයාලට කතා කරන්න තියෙන සංඛ්‍යා පද්ධති වලදී සංඛ්‍යා වර්ග 4. එතකොට මේ සංඛ්‍යා වර්ග 4න් අපිට සමහර විට එකම වටිනාකමක් තියෙන අගයන්
ආකාර කීපයකින් තියෙන්න පුළුවන්. හරි මම මෙහෙම වැඩක් කරන්න. දැන් අපි මේ වෙනකොට මොනවද මේ කරලා තියෙන්නේ? මේ වෙනකොට අපි මේ පාඩමේ පරිවර්තනය කියන මාතෘකාව යටතේ converting පරිවර්තනය කියන මාතෘකාව යටතේ අපිට මේ කතා කරන්න තිබුණා 10 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට 8 පාදයට සහ 16 පාදයට නැවත එම සංඛ්‍යා 10 පාදයට පරිවර්තනය. ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙනවා බයිනරි වැලියු එකක් 2 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට සහ 16 පාදයට 8 පාදයට සහ 16 පාදයට නැවත එම සංඛ්‍යා 2 පාදයට. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා 8 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයටත් 16 පාදයේ සංඛ්‍යාවක් නැවත 2 පාදයටත්. ඔන්න ඕක අපිට මේ පරිවර්තනයේ යටතේ කතා කරන්න තියෙනවා. අද දවසේ මේ ටික ඉවර කරනවා. ඉවර කරලා මේ වීඩියෝ එකේ මේ මාතෘකා තුන කතා කරලා ඉවර වෙලා තමයි ඔයාලට මම ගන්නවා මේ කම්ප්ලිමන්ට් කියන මාතෘකාව කතා කරන්න. මොකද්ද? ඍණ සංඛ්‍යා. ඍණ සංඛ්‍යා. අපි මේකට කියනවා මේ අනුපූරකය කියලා. මේ වීඩියෝ එකේ අනුපූරකය ගැන කතා කරනවා. හරි. දැන් අපි මෙහෙම වැඩක් කරමු. දැන් අපි අපේ වීඩියෝ එකට ඔන්න සංඛ්‍යා පරිවර්තනය දශමය සංඛ්‍යාවක් වෙනත් පාදයකට හැරවීම. හරිද? දශමය සංඛ්‍යාවක් වෙනත් පාදයකට පරිවර්තනය කිරීම ගැන කතා කරන්න තියෙන්නේ. ඒක මේ වෙනකොට මම උගන්වලා තියෙන 10 පාදය 2ට 8ට 16ට සහ නැවත 10ට. ඊට පස්සේ වෙනත් පාදයක සංඛ්‍යාවක් දශමය පද්ධතියට පරිවර්තනය. ඒක තමයි මේ දීලා තියෙන්නේ. මෙන්න මේ දෙකට අදාළව 10 2ට 8ට 16ට 10 පාදයේ සංඛ්‍යාවක් වෙනත් පාදයකට වෙනත් පාදයක සිට දශමයේ සංඛ්‍යා පද්ධතියට පරිවර්තනය. හරි. ද්විමය අෂ්ටමය සහ සද්දශමය අතර පරිවර්තනයේ කෙටි ක්‍රම 2 16ට සහ 8ට 8ට හෝ 16ට දෙපැත්ත වුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ඊට පස්සේ අෂ්ටමයේ ෂඩ්දශමයේ බවට පරිවර්තනය 8 16ට 16 8ට අර ඉස්සලා කිව්ව කොටස් ටික තමයි මෙතන තියෙන්නේ. හරි. ඒතර මේ වෙනකොට අපි ෆිසිකල් ක්ලාස් වල ළමයින්ට මේ ටියුට් එක දීලා තියෙන්නේ. ෆිසිකල් ක්ලාස් වලට එන්නේ නැති ළමයින්ට මේක මට කතා කරලා ගන්න පුළුවන්. හරි. දශමයේ සංඛ්‍යාවක් වෙනත් පාදයකට පරිවර්තනය පොඩි පියවර ටිකක් කියලා තියෙනවා. පියවර ටික මම මෙහෙම ගන්නම්. අපි එකම සංඛ්‍යාවක් ගමු. එකම සංඛ්‍යාවක් ගමු. කෙටියෙන් ඉක්මනින් කතා කරන්න ඕන හින්දා මේ කොටස් මේ වෙනකොට කරලා තියෙන්නේ. හැබැයි මේ වීඩියෝ එකේ කම්ප්ලීට්ලි පරිවර්තනය සම්බන්ධව කතා කරන නිසා මම සියල්ලම එකම වීඩියෝ එකක අන්තර්ගත වෙන විදිහට වැඩේ කරන්න යන්නේ. හරි. හරි. දැන් මෙතනදී 10 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට පරිවර්තනය කරන එක තමයි කතා කරන්නේ. හරිද? හරි. අපි ගමු මෙහෙම 51 පොඩි සංඛ්‍යාවක් ගන්නම් 51 වගේ සංඛ්‍යාවක්. පළවෙනි ක්‍රමයේදී ෆස්ට් මෙතඩ් එක අපිට මේ සංඛ්‍යාව බෙදන්න පුළුවන් දෙකෙන්. 51 බෙදනවා දෙකෙන් 25යි ඉතුරු වෙනවා එකක්. ආයෙ බෙදනවා දෙකෙන්. එතකොට 12යි ඉතුරු වෙනවා එකක්. ආයෙ බෙදනවා දෙකෙන්. 6යි ඉතුරු වෙන්නේ නැහැ. ආයෙ බෙදනවා දෙකෙන්. 3යි ඉතුරු වෙන්නේ නැහැ. ආයෙ බෙදනවා දෙකෙන්. 1යි 3ට 2 1යි එකක් ඉතුරු. ඊට පස්සේ මේක යට ඉඳන් මේ උඩට ලියනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 51 51 සමානයි
1.1 දෙකේ පාදය කියලා. ඔන්න පරිවර්තනය කරා පළවෙනි ක්‍රමයට. පැහැදිලිද? මේ තියෙන්නේ 51 දෙවෙනි ක්‍රමයට පරිවර්තනය කරන ආකාරය. 51 දෙවෙනි ක්‍රමයට පරිවර්තනය කරන ආකාරය. දශමය සංඛ්‍යා පරිවර්තනය දෙකේ පාදයට මීට කලින් කරලා තියෙනවා. පොඩි කොටස් විදිහට. හරි. අද කතා කරන්නේ. අපිට දෙවෙනි ක්‍රමයේදී මෙන්න මෙහෙම දෙකේ බලයන් ටික ලියා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට දාගන්න අග ඉඳන් 2 4 යනකම් ලිව්වා. 1 2 4 8 16 32 64 128. මට අවශ්‍ය සංඛ්‍යාව 51නේ. එහෙනම් ඒ ආසන්නයෙන් මට ලැබෙන ඊට වඩා අඩු වගයක් විදියට ලැබෙන්නේ 31. අඩු කරන්න 31ක්. 32ක්. 32. අඩු කරන්න 32ක්. 51න් 32ක් අඩු කරාට පස්සේ ළමයි 19ක් ඉතුරු වෙනවා. ඒ 19 හදා ගන්න 16 ගන්න. අඩු කරන්න 16ක් 3ක් ඉතුරු වෙනවා. ඒ 3 ගණනය කරගන්න 2යි 1යි. අනික් අගයන් අවශ්‍ය උනේ නෑනේ. මේ මුලටත් ඉතින් බිංදු දැම්ම කියලා ප්‍රශ්නයක් නෑ. එතකොට 51 මේ තියෙන්නේ දෙවෙනි ක්‍රමය. මෙතන දෙවන ක්‍රමය සමානයි 1.1 බිංදු 2යි 1.1 දෙකේ පාදයට. හරි පැහැදිලිද? ඔන්න ක්‍රම දෙක 10 පාදයේ දෙකේ පාදයට 10 පාදයේ දෙකේ පාදයට පරිවර්තනය කරපු ක්‍රම දෙක. හරි. ඊට පස්සේ පහත ද්විමය සංඛ්‍යා පහත එතන වැරදි දාලා තියෙනවා. පහත දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කියලා එන්න ඕනේ. හරි. අපි බලමු මේ 200 නෙමෙයි ටිකක් විශාල සංඛ්‍යාවක්. 236යි 158යි 236යි 158යි පරිවර්තනය කරලා බලමු. හරිද? 236යි 158යි. හරි. 236යි බෙදාගෙන ඉන්නත් පුළුවන් නැත්නම් දෙකේ බලයන් ටික දාන්න මෙහෙම. නෝ දැම්මා. 1 2 4 8 16 32 64 128 256 512. එතකොට මට 236 හදාගන්න 256ත් අවශ්‍ය නැහැ 512ත් අවශ්‍ය නැහැ වැඩිනේ. ඒ සංඛ්‍යාව වැඩි. ඒක නිසා 128 ගන්න. එහෙනම් අඩු කරනවා 128ක්. හරිද? අඩු කරන 128ක්. එතකොට 16න් 8ක් ගියාම 8මයි බිංදුවයි 108ක් ඕනේ වෙනවා. හරි? 108ක්. 108 හදාගන්න 64ක් ගන්න. එහෙනම් 64ත් අවශ්‍යයි. අඩු කරනවා 64ක්. 8න් 4යි 4 44ක් ඕනේ වෙනවා. මේ 44 හදාගන්න 32ක් ගන්න. අඩු කරනවා 32ක්. 12ක් ඕන වෙනවා. මේ 12 හදාගන්න 16 එපා 8යි 4යි එකතුව 12යි 2 එපා 1 එපා. එතකොට අපිට එනවා 236 වෙනුවට මෙන්න මේ අගය 1.1.1 බිංදුවයි 1.1 බිංදුවයි බිංදුව 2 පාදය. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ 2 පාදයේ සංඛ්‍යා දශමය ආකාරයට පරිවර්තනය කරන්නත් අපිට මේකෙම ප්‍රතිවිරුද්ධ ක්‍රියාව ගන්න පුළුවන්. හරි. තව එක ගානක් මම මෙහෙම හදන්නම්. 118.25 10 පාදේ. මේක 2 පාදයට පරිවර්තනය කරන්න තියෙන්නේ. 2 පාදයට.
118.25. එතකොට 118.25 පරිවර්තනය කරන්න මම එක ක්‍රමයක් ගන්නවා. මෙන්න පළවෙනි ක්‍රමය. ඔයාලට පුළුවන් දෙකේ බලයන් ටික මේ විදිහට ලියා ගන්න නේ. 2 බිංදුව 2 1 2 2 2 3 2 4 2 5 2 6 2 7 2 8 ඔහොම ලියා ගන්න. 1 2 4 8 16 32 64 128 256 ඔහොම ලියමු. හරි. ඉතින් මේ පැත්තට දශම සංඛ්‍යා වල පූර්ණාංගයන් ටික ගද්දී මෙන්න මේ පැත්තට මම ගන්නවා ඍණාංගයන් ටික. දෙකේ ඍණ බලයන්. එහෙම නැත්නම් දශම ස්ථාන සහිත කොටස. දෙකේ ඍණ 1, දෙකේ ඍණ 2, දෙකේ ඍණ 3. ඕනම සංඛ්‍යාවක ඍණ 1 වෙනි බලය අපි කොහොමද හොයන්නේ? දෙකේ ඍණ 1 වෙනි බලය අපිට ලියන්න පුළුවන් 1/2 පළවෙනි බලය කියලා. ඒ කියන්නේ ළමයි 1 බෙදීම 2 සමානයි 0.5යි. පැහැදිලිද? 0.5යි. 0.5යි. ඊට දෙකේ ඍණ දෙවෙනි බලය. දෙකේ ඍණ දෙවෙනි බලය අපිට ලියන්න පුළුවන් 1/2 දෙවෙනි බලය. ධන දෙවෙනි බලය. ඒ කියන්නේ 1 බෙදීම 4 සමානයි 0.25යි. 0.25යි. ඊට පස්සේ දෙකේ ඍණ 3 වෙනි බලය. හරි. මෙන්න ඍණ දෙවෙනි බලය මේවා දාගන්න. මෙන්න ඍණ 1 වෙනි බලය. මෙන්න දෙකේ ඍණ 3 වෙනි බලය. 1/2 3 වෙනි බලය. ඒ කියන්නේ 1 බෙදීම 8. ඔයාලා 1 බෙදන්න 8ෙන් 1 8ෙන් බෙදුවාම ඒක ඕමම ලස්සනට 8ෙන් බෙදුවාම හරිද? මම මේ හරියින් හරි චුට්ටක් උඩට ගන්නම්කෝ. 1 බෙදනවා 8ෙන් 1ට නෑ 10ට 8 ඒවා 1යි 8 වරක් 1 8යි 2ක් ඉතුරු 20ට 8 ඒවා 2යි 8 වරක් 2 16යි 4ක් ඉතුරුයි 40ට 8 ඒවා 5යි 8 වරක් 4 8 වරක් 5 40යි ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපිට එනවා ගිය 0.125යි. එහෙනම් මෙතෙන්ට එනවා 0.125යි. හරි. මෙන්න මේ පළවෙනි ක්‍රමයට හදන්නේ. එතකොට මෙහෙම හදාගත්තාම දැන් මේ තියෙන්නේ ඍණ 3 වෙනි බලය, මේ තියෙන්නේ ඍණ 2 වෙනි බලය, මේ තියෙන්නේ ඍණ 1 වෙනි බලය. හරිද? ඔක ඔයාලා ගාන හදාගත්ත විදිහ ලස්සනට දාගන්න. හරි? මේක වීඩියෝ එකක් විදිහටනේ අප්ලෝඩ් කරන්නේ. ඒකින්ද ඒක පිළිවෙලකට දාගන්න. දැන් අපිට අවශ්‍ය වෙන්නේ 128.25 128.25 පරිවර්තනය කරන්න 118.25 118.25 118.25 මම 118 කොටස හදන්නම් 64 ගන්න. හරිද? 118න් අඩු කරනවා 64ක්. ඉතුරු වෙනවා 4යි 5යි 54ක් ඉතුරු වෙනවා. 32 ගන්න අඩු කරන්න 32ක් ඉතුරු වෙනවා 12ක් 12ක් නෙමෙයි 22ක්. හරිද? එහෙනම් 22 හදාගන්න 16 ගන්න අඩු කරන්න 16ක්. හරිද? 22කින් 16ක් අඩු කරපුවාම තව 6ක් ඉතුරු වෙනවා. ඒ 6 හදාගන්න 4යි 2යි 1යි. ඔන්න පූර්ණ සංඛ්‍යා පැත්ත හරි. පූර්ණ සංඛ්‍යා කොටස හරි. හරි. ඔන්න පූර්ණ සංඛ්‍යා කොටස හදලා තියෙනවා. දශම 2.5 හදාගන්න දශම 5 අපිට අවශ්‍ය නැහැ. එහෙනම් දශම 5 අවශ්‍ය නැහැ. දශම 2.5 ඕනේ. එහෙනම් මෙන්න මෙතනින් එනවා. දශම 2.5 ගත්තාම දශම 2.5
අඩු කරාට පස්සේ එන්නේ නැහැ. හරිද? දශම 1යි 2යි 5 අවශ්‍ය නැහැ. එහෙනම් අපිට පුළුවන් 18.2.5 දෙකේ පාදයට ලියුවාම 1 1 1 එකයි 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 බිඳුවයි එකයි එකයි බිඳුවයි දශම බිඳුවයි එකයි දෙකේ පාදය. මෙන්න මෙහෙම ලියන්න පුළුවන් පළවෙනි ක්‍රමයට. මම මේ ගාන හදන දෙවෙනි ක්‍රමයකුත් ගන්නවා. 118.2.5 බෙදලත් හදමු. එතකොට මේ ගාන ඒතර මෙන්න මේ දශම තිත ගත්තේ මෙන්න මෙතනින්. පූර්ණ සංඛ්‍යා කොටස මෙහෙන් ගත්තා. දශම සංඛ්‍යා කොටස මේ පැත්තෙන් ගත්තා. මේට වඩා තව ලේසි ක්‍රමයක් තියෙනවා. අපි ගාන හදන්නේ කීයටද? 118.2.5ටනේ. නේද? මම මුලින්ම මේ පූර්ණ සංඛ්‍යා කොටස බෙදන්න. මෙන්න දෙවෙනි ක්‍රමය. 118 බෙදනවා දෙකේ. හරිද? 118 118ට බෙදන්නේ 10ට දෙකේවා 5යි එකක් ඉතුරුයි 18ට දෙකේවා 9යි ඉතුරු වෙන්නේ නැහැ. ආය බෙදන්න ඉතුරු 1යි. බෙදන්න ඉතුරු 1යි. ආය බෙදන්න ඉතුරු නැහැ. ඉතුරු නැහැ. ආයෙත් බෙදන්න ඉතුරු 1යි. නැවත වතාවක් බෙදන්න. එතකොට අපිට ලැබෙනවා මෙන්න මේ පූර්ණ කොටස 118 වෙනුවට 1 1 1 බිඳුවයි 1 1 බිඳුව කියලා. මොන පූර්ණ කොටස හදලා ඉවරයි. පැහැදිලිද? දශමය කොටස මෙන්න මේ පැහැදිලි හැකි. දශමය කොටස මේ විදිහට පරිවර්තනය කරමු අපි. මෙන්න දශම 2.5. හරි. මේ දශම 2.5 ගුණ කරන්න ළමයි දෙකෙන්. මෙන්න මේ දකුණු පැත්ත තියෙනව නේද? මේකේ මේ සංඛ්‍යාව දකුණු පැත්ත. මේ සංඛ්‍යාවේ දකුණු පැත්ත දශම බිඳුවයි බිඳුවයි මෙන්න මෙහෙම ලැබෙනකම් ගුණ කරන්න. හරි. දැන් බලන්න මම මේ කරන වැඩේ දශම 2.5 ගුණ කරනවා දෙකෙන්. දෙකෙන් තමයි ගුණ කරන්න ඕනේ දෙකේ පාදයට පරිවර්තනය කරද්දී. හරි. 5 වරක් 2 10යි. හරි. එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි උඩ එකත් එක්ක 5යි. දශම මේ පැත්තට කීයක්වත් ආවද? නැහැ. හරි. ඊට පස්සේ ආයේ සංඛ්‍යාව වැඩි කරන්න දෙකේ. දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් 5 10යි. 10 ගොඩක් ආවා. ඒක දැම්ම මෙතෙන්ට. දැන් බලන්න මෙන්න මේ දශම කොටස බිඳුව වෙලා තියෙනව නේද? සම්පූර්ණයෙන්ම. අන්න එහෙම වෙනකම් මේ ගාන සුළු කරන්න ඕනේ. මෙතන දැන් මේ අර එහා පැත්තෙන් ආවා වගේ මෙහෙම වෙනකම් මේ ගාන සුළු කරන්න ඕනේ. එතකොට ළමයි මේක දශම 2.5ට අපිට ආවාගේ දශම 0.1 දෙකේ පාදේ. ඒ කියන්නේ මේක ලියන්නේ මෙන්න මේ පැත්තට. මම හිතනවා තේරෙන්න ඇති කියලා. ඒතර මේ විදිහට අපිට ඕනම සංඛ්‍යාවක් සුළු කරන්න පුළුවන්. හරි? ඕනම සංඛ්‍යාවක් සුළු කරන්න පුළුවන්. අපි ගමු ටිකක් වෙනස් විදිහේ ගානක්. 50.4යි 2.1 10 පාදය දෙකේ පාදයට පරිවර්තනය කරන්න තියෙනවා. හරි. එහෙනම් 50 කොහමද හදාගන්නේ? 50 බෙදනවා දෙකෙන් 25යි ඉතුරු නැහැ. ආයෙ බෙදනවා දෙකෙන් 12යි ඉතුරු 1යි. ආයෙ බෙදනවා දෙකෙන් 6යි ඉතුරු නැහැ. ආයෙ බෙදනවා දෙකෙන් 3යි ඉතුරු නැහැ. ආයෙ බෙදනවා දෙකෙන් 1යි ඉතුරු 1යි. එහෙනම් 50 අපිට ආවා
1.1.2 පාදය කියලා. 50 ඔන්න ඕක තමයි අපිට ලැබුණේ. හරි. දැන් අපි බලමු 0.4.2.1 10 පාදය දෙකේ පාදයට පරිවර්තනය කරලා මොන ආකාරයකටද ලැබෙන්නේ කියලා. හරි. මම මේ පැත්තටත් ඔහොම ඉරක් දා ගන්නවා. හරි. දැන් ඔයාලා ලියා ගන්න ඕනේ 0.4.2.1 ගුණ කරන්න ළමයි දෙකේ. හරිද? ගුණ කරන්න දෙකේ. ඒතකොට දෙකෙන් ගුණ කරද්දී දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 4 8යි. කීයක්වත් ආවද මෙහාට? නැහැ. ඊට පස්සේ ආයෙ ගුණ කරන්න දෙකෙන්. 4යි 8යි 16යි. ආයෙ නැවත වතාවක් ගුණ කරන්න දෙකෙන්. 8යි 16යි 16න් 6ක් මෙතන දාලා එකක් මෙතෙන්ට දාන්න. දෙවරක් 6 12යි 1යි 13යි. ඔය විදිහට මෙහෙම දශම ස්ථාන 6කට යනකම් හදන්න. හරිද? දෙවරක් 8 16යි එකක් ගියා. දෙවරක් 6 12යි 1යි 13යි එකක් ගියා. දෙවරක් 3 6යි 1යි 7යි. දශම බිඳුවයි. ආයෙ වැඩි කරන්න දෙකෙන්. දැන් 1යි 2යි 3යි 4කට ආවා. දෙවරක් 2 12යි එකක් මෙතෙන්ට ආවා. දෙවරක් 3 6යි 1යි 7යි. දෙවරක් 7 14යි. ඔන්න 14 දැම්මා. තව පාරක් ගුණ කරමු. ඒතකොට 1යි 2යි 3යි 4යි 5යි දශම ස්ථාන 6කට අපි හදමු. 4යි දෙවරක් 7 14යි එකක් ගියා 14යි. ඒතකොට මෙතන 4. දෙවරක් 4 8යි 1යි 9යි දශම. මේ විදිහට ගුණ කරගෙන එනවා. සාමාන්‍යයෙන් දශම ස්ථාන පැත්තේ මෙන්න මේ අගයන් දශමයේ අගයන් කොටසේ ඉලක්කම් 6ක් එහෙම නැත්නම් බිට් 6ක් යනකම් සුළු කරන්න. ඒ කියන්නේ මේ විදිහට ඉලක්කම් 6ක් එනකම්. දැන් සමහර විට බෙදෙන්නේ නැතුව දිගටම යන අගයන් තියෙනවානේ. දැන් 10.3 ඔහොමම අනන්තය දක්වා විහිදෙන්න පුළුවන් නේ. ඒ වගේ මේකත් බෙදෙන්නේ නැතුව දශමයේ කොටස දිගටම යන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් ගණනය කිරීම වලදී බිට් 6ක් දක්වා මේ ගණනය කිරීම සුළු කිරීම කරලා ඉවරයක් කරනවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් 4යි 2යි 1 වෙනුවට දශම 0.1.1 0.1.1 0.1 දෙකේ පාදය තව බිඳුවක් තියෙනවා 0.1.2 පාදය කියලා. එතකොට පූර්ණ සංඛ්‍යාව මෙහෙම හැදුවා දශම සංඛ්‍යාව මේ විදිහට හැදුවා අපිට අදාළ උත්තරය ගන්න පුළුවන් මෙන්න මෙහෙම 50.4.2.1 10 පාදය සමානයි. හරිද? මෙන්න මේ කොටස ලියන්න මුලින්ම 1.1.1 දශම මේ කොටස ලියන්න ඊට පස්සේ 0.1.1.2 පාදය. හරි. ඔන්න ටිකක් අර සංකීර්ණ ගානක් දෙවෙනි ක්‍රමයට හදපු විදිය. හරි. එතකොට 10 2 10ට 10 2ට ඔබ පරිවර්තනය කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි 10 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයට දැන් පොඩ්ඩක් මතක් කරගමු දෙකේ පාදයේ සංඛ්‍යා නැවත 10 පාදයට. හරිද? දෙකේ පාදයේ සංඛ්‍යාවක් තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. මේක 10 පාදයට පරිවර්තනය කරද්දී අපි අදාළ සංඛ්‍යාව මෙන්න මේ විදිහට ටිකක් ඈතින් ඈත ලියාගෙන ලස්සනට 2.1යි 2 පළවෙනි බලය 2යි 2 දෙවෙනි බලය 4යි 2 තුන්වෙනි බලය 8යි 2 හතරවෙනි බලය 16යි 2 පස්වෙනි බලය 32යි එක් වරක් 32 32යි ධන එක් වරක් 8 8යි ධන 4යි ධන 1යි 32යි 8යි 4යි 1යි එකතු කරපුවාම 45යි 10 පාදය
එහෙනම් මේක සමානයි 45යි 10 පාදේ කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ වගේ. හරි. දැන් අපි මේ ඒකත් ඔයාලා ළමයි මේවා ලියා ගන්න. හරිද? පාඩම මතක් කරලා දෙන්න මේ කරන වැඩ පිළිවෙලක් යන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් අර උසස් පෙළ 2024 ප්‍රශ්නාංක MCQ 7 2024 MCQ 7ට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් මේ මම කතා කරන්නේ. මේක කියනවා දශමය 14.25ට තුල්‍ය වන නිවැරදිම දිවීමේ අගය කුමක්ද? ඔයාලට පළවෙනි ක්‍රමයෙන් එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමයෙන් හදන්න පුළුවන්. 14.25 අපි ඉක්මනින් හදමු. 2024 14.25 10 පාදේ. එහෙනම් 14.25 මම එක ක්‍රමයකට හදන්නම්. මම ක්‍රම දෙකටම ගන්නවා. හරිද? 14 බෙදන්න 7න් දෙකෙන් 7යි ඉතුරු නෑ. ආයෙ බෙදනවා දෙකෙන් 3යි ඉතුරු 1යි. ආයෙ බෙදනවා දෙකෙන් 2යි ඉතුරු 1යි. එතකොට උත්තරේ එනවා 1යි 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 බිඳුව පූර්ණ සංඛ්‍යා කොටස. දශම සංඛ්‍යා කොටස අපි හදමු. දශම සංඛ්‍යා කොටස අපි හදමු. අර මෙන්න මේ ආකාරයෙන් දශම සංඛ්‍යා කොටස කොහමද? දශම 2.5 ගුණ කරන්න දෙකෙන් එතකොට එනවා දශම 5. ඉතුරු මේ වැඩිපුර මෙහාට එන්නේ නැහැ. ආයෙ බෙදනවා දෙකෙන් බිඳුවයි දෙවරක් 5 10යි එකක් යනවා මෙහාට ඔන්න හරියි. එතකොට මේ පැත්ත සම්පූර්ණයෙන්ම බිඳුව වෙලා තියෙනවා. මේ කොටස සම්පූර්ණයෙන්ම බිඳුව වෙලා තියෙනවා. එතකොට අපි බෙදීමේ වැඩේ නවත්තනවා. එතකොට අපිට එන්න මෙන්න මේ වගේ අගයක්. එහෙනම් අපිට දශමයේ සංඛ්‍යාව වෙනුවට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ දශම ස්ථාන කොටස මෙන්න හැදුවා. දශම බිඳුවයි 1 2 පාදය මෙන්න උත්තරේ. හරිද? පිළිතුරු ආවේ කොහොම? 1 3යි 0.1. තව කෙනෙක්ට මේක අමාරු නම් මේ ක්‍රමය අමාරු නම් ඊළඟ ක්‍රමයට හදන්න පුළුවන්. මොකද්ද ඊළඟ ක්‍රමය? ඊළඟ ක්‍රමය ළමයි දෙකේ බලයන් ටික ලියාගෙන 2 බිඳුව 2 1 2 2 2 3 2 4 2 5 1 2 4 8 16 14 මම මෙතනින් හදා ගන්නම්. 8 ඕනේ අඩු කරා 8ක් ඉතුරු වෙනවා 6ක්. 4 ඕනේ අඩු කරා 4ක් ඉතුරු වෙනවා 2ක්. 2 ඕනේ අඩු කරා 2ක් කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මේකට බිඳුව දාගන්න. 2 ඍණ 1 අපි 2 ඍණ 1 හෙව්වා 1ට 2 පළවෙනි බලය සමානයි 0.5යි කියලා 0.5යි 2 ඍණ 2 2 ඍණ 2 වෙනුවට අපිට ලියන්න පුළුවන් 1ට 2 දෙවෙනි බලය ඒ කියන්නේ 1 බෙදීම 4 සමානයි 0.25යි. එහෙනම් මෙතෙන් එනවා 0.25. එහෙනම් මෙන්න ඒ විදිහට 0.25ට එක දාගත්තා. අපිට ආව අගය කොහොමද එතකොට? 14.25 සමානයි මේ ටික ලියා ගන්න මෙහෙම 1 1 1 0.01 2 පාදේ. හරිද? ඉස්සලා අපිට ලැබුණු පිළිතුරත් ඕකම තමයි. 1 3යි 0.1 එහෙන් බලන්න 1 3යි 0.01 1 3යි 0.01 1 3යි 0.01. හරිද? අපි බලමු මේ උත්තරේ ඕකම අපිට ලැබෙන්න ඕනේ 2000 1 3යි වෙන්න පිළිතුරු අංක පිළිතුර මේක. ඊළඟ 2023 ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් 13.125 අපි 1 2 4 8 16 ගමු 13 දාගන්න 8යි 4යි 12යි 1යි 13යි මෙතන තියෙන දශම 5 දශම 5 දශම 2.5 මෙතන තියෙන්නේ දශම 1.25 ඒ කියන්නේ ළමයි දෙකේ ඍණ 3 වෙනි බලය සමානයි දශම 1.25
එහෙනම් 0.5 එපා 2.5 එපා 1.2.5 ඕනේ. උත්තරේ මේක. උත්තරේ මේක. කීයද? මෙන්න පිළිතුර. පැහැදිලිද? හරි. ඊට පස්සේ 2022 උසස් පෙළ ප්‍රශ්නයක් තියෙනවා 12. ඒ කියන්නේ මේ ප්‍රශ්නාංක දාලා තියෙන ළමයි මේ පේපර් එක පිළිවෙලකට නෙමෙයි ඒ අවුරුද්දේ ඇවිල්ලා තියෙන පේපර් එකේ අදාළ ප්‍රශ්නාංකය තමයි මේ දීලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට පාස් පේපර් පොතක් එහෙම තියෙනවා නම් ඉතින් පාඩුවේ බලන්න පුළුවන්. හරි. මෙහෙමයි මේ කරගෙන යන වැඩේ ලස්සනට පිළිවෙලට කරන්න ඕන හින්දා තමයි මෙහෙම මේ අර අපි ෆිසිකල් ක්ලාස් එකෙත් මේ උගන්නලා ඊට අමතරව අර සිලබස් එක මතක් කරලා දෙන්න මෙහෙම ලයිව් එකක් විදිහට සමහර වෙලාවට දීලා තිබ්බා. සමහර වෙලාවට දැන් මේක නම් වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ. එහෙම කරලත් පාස් පේපර් ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරලා පෙන්නලා මෙහෙමයි ගාන හදන්නේ කියලා පෙන්නලා ඔයාලට පිළිවෙලට වැඩේ තිතරම කරන්න ඕන හින්දා තමයි මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ. එතකොට ඔයාලට ටර්ම් ටෙස්ට් තියෙනවා. එක්සෑම් කිට් උනාට පස්සේ සමහරට පාඩමක් අමතක නම් මේ කොහොමද මේ ගාන හදන්නේ කියලා පොඩ්ඩක් බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. එහෙම නැතුව මේ අර ඔයාලට ක්ලාස් එකේ උගන්වලා විතරක් නවත්තන්න නෙමෙයි මේ වැඩේ කරන්නේ. හරි. අපි 12.2.5 දමු. 12.75. 12.75 දාගන්න මම මෙතනින් ලියන්නම් 2.0 2.1 2.2 2.3 2.4 2.5 මතකයිනේ. 1 2 4 8 16. එච්චර නම් වැඩකුත් නැහැ. 12 දාගන්න 8යි 4යි 12යි 2 පා 1 පා. දශම දෙකේ ඍණ එක්වෙනි බලය කියන්නේ 0.5යි. අපි හැදුවා මතක ඇති. දෙකේ ඍණ එක්වෙනි බලය 0.5යි. දෙකේ ඍණ දෙවෙනි බලය 0.25යි. දෙකේ ඍණ තුන්වෙනි බලය 0.125යි. අපිට හදන්න තියෙන්නේ 0.75. එහෙනම් 0.75 දාගන්න මට 0.5 ඕනේ. අඩු කරන්න 0.5 ඉතුරු වෙනවා 0.25. එහෙනම් ඒකත් ඕනේ 0.25 අඩු කරා. වෙන කීයක්වත් නැහැ. එහෙනම් ළමයි අපිට පිළිතුර ලැබෙනවා මෙතන දශම තිත තියාගන්න 1.2.2 1.1. උත්තරය මෙන්න. පැහැදිලිද? හරි. අන්න ඒ කතාව කරා. ඊට පස්සේ අද කතා කරමු මේ දැන් තව කොටස් තියෙනවනේ. හරිද? ඊළඟට තියෙනවා වෙනත් පාදයක සිට දශමයට පරිවර්තනය. එතකොට හිතන්නකෝ යම්කිසි සංඛ්‍යාවක් තියෙනවා දෙකේ පාදේ නම්. අපි දෙකේ පාදයෙන් පොඩ්ඩක් මතක් කරලා ඉමු. යම්කිසි සංඛ්‍යාවක් තියෙනවා මෙන්න මෙහෙම. එතකොට මේක 10 පාදයට පරිවර්තනය කරද්දී අපි ඒ අදාළ සංඛ්‍යාව ලියාගෙන අදාළ සංඛ්‍යාව 1.1 ලියාගෙන ඊට අදාළ ස්ථානීය වටිනාකම ලියන්න වෙනවා. 1 2 4 8 16 එක් වරක් 16 16යි බිංදු වරක් 8 බිංදුවයි හතර වරක් 1 4යි දෙවරක් 1 2යි බිංදු ඒව හරි 16 4යි 20යි 20යි 2යි 22යි උත්තරය 22යි 10 පාදේ. එහෙනම් මේක සමානයි 22යි 10 පාදේට. හරිද? එතකොට අපි මේ දෙකේ පාදයේ 10ට පරිවර්තනය කරද්දී ඔහොම කරේ. හිතන්නකෝ දෙකේ පාදයේ නැතුව ළමයි ඔයාලට තියෙනවා අටේ පාදයේ සංඛ්‍යාවක් 3යි 7 වගේ අටේ පාදයේ සංඛ්‍යාවක්. ඒත් අපි කරන්න ඕනේ 3 7 ගන්න. පාදේ 8 නිසා අටේ බලයන් ටික උඩින් ලියන්න. 3යි 7යි ගන්න අටේ බිංදුවෙනි බලය අටේ පළවෙනි බලය. ඕනම සංඛ්‍යාවක බිංදුවෙනි බලය 1යි. පළවෙනි බලය 8යි. 3 වරක් 8 කීයද? 3 වරක් 8 24යි. ධන 1 වරක් 7 7යි. 24යි 7යි එකතු කරපුවාම 31යි 10 පාදේ. බලන්න මෙයා 31යි 10 පාදයට සමාන වෙනවා. පැහැදිලිද? ඊට අපි බලමු 16 පාදයේ සංඛ්‍යාවක්. 16 පාදයේ සංඛ්‍යාවක්. B 3යි 1 16 පාදය. B 3යි 1 16 පාදය. එහෙම නැත්නම් A 3යි 1 16 පාදය. A 3යි 1 16 පාදය. අපි බලමු ගාන හදන විදිය.
මුලින්ම කරන්න ඕනේ අදාළ සංඛ්‍යාව ලියා ගන්න a 3යි 1. උඩින් 16 බලයන් ටික දාන්න 16 බිඳුව 16 1 16 2 1 16 දෙවෙනි බලය 16 වැඩි කිරීම 16 256යි. ඒ වාරයක් 256 ඒ කියන්නේ ළමයි මතක තියාගන්න a ගියාගේ 10යි b ගියාගේ 11යි c ගියාගේ 12යි d ගියාගේ 13යි e ගියාගේ 14යි f ගියාගේ 15යි. ඔන්න විදිහට ගියන්ට කියනවා. එහෙනම් මෙතන a ගියාගේ 10යි නම් 10 වරක් 256 2560යි. ධන 3 වරක් 16 කීයද 48යි ධන 1යි. එතකොට 2560යි 48යි 49ක් එකතු කරමු. 2560ට 48යි 1යි 49ක්ම මම එකතු කරන්නම් 9යි 2609යි 10 පාදය බලන්න 2609යි 10 පාදය. එතකොට මොකද්ද කරන්නේ? මොන පාදයක සංඛ්‍යාවක් තිබුණත් හරිද? මෙතන මොන පාදයක සංඛ්‍යාවක් තිබුණත් හිතන්නකෝ මම y කියන සංඛ්‍යාව අගය x නම් වූ පාදය මේක පාදය. ඔයාලා මොකද කරන්න ඕනේ? මෙන්න මේ සංඛ්‍යාව ටිකක් ඈතින් ඈත ලියා ගන්නවා y. පාදේ x නිසා x ගේ බිඳුවෙනි බලය, x ගේ පළවෙනි බලය, x ගේ දෙවෙනි බලය, x ගේ තුන්වෙනි බලය කියලා ලියා ගන්න. එතකොට මෙතෙන්ට එනවනේ x ගේ බිඳුවෙනි බලය, x ගේ පළවෙනි බලය 2 3 කියලා ඔහම අගයක්. හරිද? මෙතෙන්ට එනවා යම් කිසි අගයක් නේද? මෙතෙන්ට එනවා යම් කිසි අගයක්. අපි මේ මෙතෙන්ට එන අගය මෙන්න මෙහෙම ලියා ගමු. x බිඳුව x1 x2 x3 මම මේක z කියලා දාගන්න. නෑ z කියලා දාන්න බෑ ඔක්කොම සමාන නෑනේ. අපි මෙහෙම දාමු. x බිඳුවෙනි බලය a. x දෙවෙනි බලය x පළවෙනි බලය b. x තුන්වෙනි බලය c. x තුන්වෙනි බලය c. x හතරවෙනි බලය d. යට එක්කෙනා උඩ එකෙන් වැඩි කරනවා. x වැඩි කිරීම d. ධන y වැඩි කිරීම d. y වැඩි කිරීම c. ධන y වැඩි කිරීම b. ධන y වැඩි කිරීම a. මෙන්න මේම ආකෘතියක් තමයි යන්නේ. ඒතර පාදේ මොකක් වුණත් අවුලක් නැහැ. පාදේ දෙකේ පාදේ නම් මෙතන උඩ තියෙන දෙකේ බලයක් ටික. පාදේ 16 පාදේ නම් උඩ තියෙන 16 බලයක් ටික. පාදේ 8 පාදේ නම් උඩ තියෙන 8 බලයන් ටික. මොන පාදයක සංඛ්‍යාව වුණත් මෙතඩ් එක එකයි. හරිද? මොන පාදයක සංඛ්‍යාවක් අපි භාවිතා කරත් එකම මෙතඩ් එක තමයි මේ වැඩේට යොදාගන්නේ. හරි? උදාහරණයක් විදිහට මම ඉක්මනින් ගණන් ටික හදනවා. මෙන්න මෙහෙම ගමු. දෙකේ පාදයේ සංඛ්‍යාවක් තියෙනවා 1.1.1.1.1 දෙකේ පාදේ. එතකොට අපි මොකද කරන්නේ? මේ සංඛ්‍යාව ලිව්වා ටිකක් ඈතින් ඈත ලියා ගන්නම් මම. 1.1.3යි 1.1.1 දැන් ලියන්නේ දෙකේ බිඳුව. දෙකේ එක පාදේ දෙක නිසා දෙකේ බලයන් ටික ලියනවා. දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 දෙකේ 6 දශම බිඳුවයි 1යි දෙකේ පාදය. මේ පැත්තට ලියනවා දෙකේ ඍණ 1 දෙකේ ඍණ 2 1 2 4 8 16 32 64 එක් වරක් 64 64යි ධන 16යි ධන 8යි ධන 4යි ධන 1යි බිඳුවෙන් ගුණ කරා කියලා වැඩක් නැහැ නේ ළමයි. ඒකෙන් තමයි බිඳුව යන ටික ලිව්වේ නැහැ. ධන බිඳුවෙන් ගුණ කරා වැඩක් නැහැ. ඍණ 1 වෙනි බලය 0.5යි ඍණ දෙවෙනි බලය 0.25යි ධන 0.25යි 0.25යි ධන. එහෙනම් 64යි 16යි 80යි 80යි 88යි 88යි 92යි 1යි 93යි දශම 2.5 10 පාදය. ඔහොම පරිවර්තනය කරන්න පුළුවන්. හරි.
ඊට පස්සේ මේ අටේ පාදයේ සංඛ්‍යාවක් ගන්නවා 3යි 6යි 1 අටේ පාදය අපිට ලියුව හැකි 3 වෙනම ගත්තා 6 වෙනම ගත්තා 1 වෙනම ගත්තා 8 බිඳුව 8 1 8 2 1 8 64 3 වරක් 64 192යි 6 වරක් 8 6 වරක් 8 48යි ධන 1යි 1 වරක් 1 1යි 192යි 49 එකතු කරන්න 1යි 241යි 10 පාදය ඔන්න ඔහම හැදී හැකි යට තියෙන සංඛ්‍යාව උඩ එකේ වැඩි කරන්න. එතකොට මෙතන වැඩි කිරීමක් වෙන්නේ 3 වරක් 64 192යි. අන් එහෙමයි ගත්තේ. හරිද? ඕනනම් දශම පැත්තකට ගාන අරගෙන යන්න පුළුවන්. අපි බලමු 361.4 අටේ පාදය. එතකොට 361.4 අටේ බිඳුව 81 82 අටේ ඍණ 1 වෙනි බලය 1 8 64 3 වරක් 64 192යි ධන 3 වරක් 6 වරක් 8 48යි ධන 1 වරක් 1 1යි ධන 4 වරක් අටේ ඍණ 1 වෙනි බලය කියන්නේ අටේ ඍණ 1 අපිට ලියන්න පුළුවන් 188 කියලා. එහෙනම් මම 188 කියලා දාන්නම්. මේක වැඩි කරන්න මෙයාගේ. ඒ කියන්නේ 188 වැඩි කිරීම 4 මෙයාට මෙයා කැපෙනවා 2යි සමානයි 1 බෙදීම 2 1 බෙදීම 2 සමානයි 0.5යි 0.5යි. එහෙනම් මේ ටික එකතු කරන්න 192යි 49 එකතු කරාට පස්සේ 141යි 141.5 10 පාදය. මං හිතනවා මේ ගාන හැදුව මං ස්පීඩ් නැති ඇති කියලා. ඔයාලා මේ ගාන හදා ගන්නකොට මම උගන්වන එකේ ස්පීඩ් වැඩි නම් වීඩියෝ එකේ ස්පීඩ් එක චුට්ටක් අඩු කරලා නවත්ත බලන්න. ස්පීඩ් එක අඩු නම් තව පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා බලන්න. ඒකයි මේක ලයිව් එකක් විදිහට දෙන්නේ නැතුව වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ. හරි. මෙන්න මෙතනදී කරපු වැඩේ තමයි මම නැවත වතාවක් පැහැදිලි කරන්නම්. අටේ ඍණ 1 වෙනි බලය මට වැඩි කරන්න තිබ්බේ 4ෙන්. ඒතර අටේ ඍණ 1 වෙනි බලය කියන්නේ 1 බෙදීම 8. එහෙනම් මෙයා වැඩි කරන්න ඕනේ 4ෙන්. ඒතර මම මොකද කරේ? 1 බෙදීම 8 වැඩි කරා 4ෙන්. මෙයාට මෙයා කැපෙනවා. එතකොට උත්තරේ 1 බෙදීම 2 වෙනවා. 1 2ෙන් බෙදුවම 0.5යි. ඒක තමයි මේ දාලා තියෙන්නේ. හරි. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට අපිට 361.4 සමානයි 141.5 10 පාදයි කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 16 පාදේ සංඛ්‍යාවකුත් ගන්නම්. A B 3 16 පාදය 10ට පරිවර්තනය කරන්න යන්නේ. එහෙනම් A B 3 16 බිඳුව 1යි 16 පළවෙනි බලය 16යි 16 දෙවෙනි බලය 256යි. A වාරයක් 256යි A වාරයක් 256 අපිට ලියන්න පුළුවන් 2560යි. ඒ කියන්නේ ළමයි 10. B කියන්නේ 11 B වාරයක් 16. ඒ කියන්නේ ළමයි B ගියාගේ 11යි 11 වරක් 16 176යි. 3 වාරයක් 1 3යි. දැන් එකතු කරන්න තියෙන්නේ 2560 මෙතන තියෙන්නේ 10 වරක් 256. අපිට එකතු කරන්න ඕනේ 2560ට 170 2560ට 176යි 3කුයි 9යි 13යි 7යි 2යි 2739. එහෙනම් AB 16 2739යි 10 පාදය. තේරුණාද ළමයි? හරි. දැන් ওই වැඩේ ඉවරයි. 8 16ට 16 8ට ඒවා තමයි ඉස්සරහට කතා කරන්නේ. එහෙනම් දැන් මේ වෙනකොට 10 පාදයේ සංඛ්‍යාව 2ට 8ට සහ 16ට සහ නැවත ඒවා පරිවර්තනය කරන ආකාරය ගැන අපි මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම මේක කතා කරේ නෑ. ටියුටෝරියල් 1 එකයි 2 එකේ මේක තියෙනවා. හරිද? මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝස් දෙකත් ඒ වීඩියෝ දෙකට අදාළව ලයිව් දෙකට අදාළව ලින්ක් එක දාලා තියන්නම්. හරි. ඒතර අද දවසේ කතා කරන්න තියෙන්නේ මොකද්ද? අද දවසේ මේ වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන්ම ටාගට් වෙලා තියෙන්නේ මොකද්ද?
මෙන්න මේක. ද්විමය, අෂ්ටමය සහ ෂඩ්දශමය අතර කෙටි ක්‍රම. ඒතර ප්‍රධාන වශයෙන්ම මේ පළවෙනිට අපිට කතා කරන්න තියෙනවා ද්විමය අෂ්ටමය අතර පරිවර්තනය. ඒ කියන්නේ ද්විමය සහ අෂ්ටමය අතර පරිවර්තනය, බයිනරි සහ ඔක්ටල් අතර පරිවර්තනය. එතනදී ද්විමයගේ අටේ පාදයටත් අටේ පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයටත් පරිවර්තනය කරන්න කතා කරනවා. බයිනරි වැලියු එකක් ඔක්ටල් වලටත් ඔක්ටල් වැලියු එකක් බයිනරි වලටත් කොහොමද පරිවර්තනය කරන්නේ? දැන් උදාහරණයක් මේකේ තියෙනවා අෂ්ටමය පද්ධතියේ උපරිමාගේ 7. ඔව්. අටේ පාදයේ උපරිමාගේ 7. 7 දෙකේ පාදයෙන් ලිව්වොත් 7 දෙකේ පාදයෙන් ලිව්වොත් 2.1යි 2.2 2යි 2.3 4යි 4 ඕනේ 2 ඕනේ 1 ඕනේ 7 දෙකේ පාදයෙන් ලිව්වොත් අපිට බිට් 3ක් භාවිත කරන්න සිද්ධ වෙනවා. හරි බිට් 3ක් භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අදාළ දෙකේ පාදයේ සංඛ්‍යාවක් ගත්තාම බිට් 3 වෙන් කරනවා. හරි මෙන්න දෙකේ පාදයේ සංඛ්‍යාව මේ සංඛ්‍යාව මම ලියා ගන්නම් 1.1.1.1 දෙකේ පාදය. මේක මොකද්ද කරන්න ඕනේ? බිට් 3 වෙන් කරන්න ඕනේ. 1.1.1.1 දෙකේ පාදය මම මේ හරිය විශාල කරලා ලියා ගන්න 1.1 බිඳුව. එතකොට මේක මෙහෙන් බිට් 3ක් කඩන්න මේක 3 බිට් වලින් වෙන් කරනවා. මේක 3 බිට් වෙනවා. එහෙනම් මේක 1.1 බිඳුවනේ. 1 2 4 ආන් අර ආකාරයට 4යි 2යි 6යි. මෙතන එන්නේ 1.1 1 2 4 5යි. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් 5යි 6යි 8 පාදේ. එහෙනම් මේක 8 පාදයට පරිවර්තනය කරාම 5යි 6යි 8 පාදය. ඔය විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ සංඛ්‍යාව බිට් 3 බෙදන්නයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමු. හරි. ඔක්ටල් binary convert into octal. ද්විමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය. හරි. එහෙනම් උදාහරණයක් විදිහට මම ගන්නම් මෙහෙම එකක්. 1 0 1 1 1 0 1 0 ඕම් සංඛ්‍යාව දශම සහිතව සංඛ්‍යාවක් ලියාගත්තා. මේ දශම සහිතව ලියාගත් සංඛ්‍යාව අපි මෙහෙම කරමු. 1 0 111 0.10. මෙතනදී මේ දශම තිතෙන් මේ පැත්ත මම වෙනම ගණනය කරනවා. දශම තිතෙන් මෙහාට එනකොට ළමයි මතක තියාගන්න මුලට ඇති තරම් බිඳුව දාන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට 50 කියලා ලිව්වත් එකයි 0.50 කියලා ලිව්වත් එකයි. මුලට බිඳුවක් දැම්ම කියන වටිනාකම වෙනසක් නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දශම තිතෙන් මේ පැත්තට එනකොට දශම 5 කියලා ලියන්න පුළුවන්. දශම 5යි බිඳුව කියලා ඇති තරම් අගට බිඳු දාගෙන යන්න පුළුවන්. වෙනසක් වෙනවද? නැහැ. හරි. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාව බිට් 3කින් කඩනවා. හරි. බිට් 3කින් කඩලා මේක ගන්නවා මෙතෙන්ට 1.1 2 බිඳුව 2 1 2 2 1 2 4 4යි 1යි 5යි.
මේක ගත්තා මෙතෙන්ට 1 බිංදුව 2 බිංදුව 2 1 2 බිංදුව 2 1 2 2 එකක් ගානේ මේව ලියන්න අවශ්‍ය නැහැ. එතකොට 4යි 1යි 6යි 4යි 2යි 6යි. එහෙනම් මෙතෙන්ට එන අගය 5යි 6යි දශම පැත්ත අපි බලමු. 5යි 6යි දශම. මේකේ අගට ඇතිතරම් බිංදු දාන්න පුළුවන්. එහෙනම් අගට බිංදු දාන්න පුළුවන් නම් අපි 1 2 3 මෙතන ඉඳන් මෙහාට කඩන්නේ. මේ පැත්තේ ඉඳන් මෙහාට මේ පැත්තේ ඉඳන් මෙහාට 1 2 3 වෙන් කරන්න. ඊට පස්සේ එයාව ගත්ත පල්ලට 1යි බිංදුවයි බිංදුව 2 බිංදුව 1යි 2 2 2යි 2 2 1 2යි 2 බිංදුව 1යි 2 පළවෙනි බලය 2යි 2 දෙවෙනි බලය 4යි. හරිද? එහෙනම් මේකෙන් කියවෙන අගය 4. එහෙනම් 4යි 8 පාදය. මෙන්න යම් සංඛ්‍යාවක් දීලා තියෙනවා. කොහොමද? මෙයා සමානයි 5යි 6යි දශම 4යි 8 පාදයට. හරි? හරි. ද්විමේය සංඛ්‍යා අෂ්ටමේය සංඛ්‍යා බවට පරිවර්තනය යටතේ පොඩි ගණන් දෙකක් දීලා තියෙනවා. හරි. මේක ගමු. කොහොමද එන්නේ? 1යි 1යි බිංදු 2යි 1යි 1යි බිංදුවයි 1. අග ඉඳන් 3 3 වෙන් කරන්න. ඊට පස්සේ 1 2 4 මෙතනින් කියවෙන්නේ 5. මේක ගත්තා 1 2 4 මෙතනින් කියවෙන්නේ 1. එකට විතරනේ එක තියෙන්නේ. මේක ගත්තා බිංදුවයි 1යි 1යි 1 2 4 මෙතනින් කියවෙන්නේ 3. එහෙනම් මෙයා සමානයි 3යි 1යි 5යි 8 පාදය. පැහැදිලිද? 3යි 1යි 5යි 8 පාදය. ඔන්නවම ගාන හදන්න පුළුවන්. හරි. ගණන් ටිකක් දීලා තියෙනවා මේ ටික හදන්න. අපි තව එක ගානකට ගිහින් ඊළඟ මාතෘකාවට යමු. බලන්න තව එකක් මම මේ විදිහට හදනවා. දශම 1යි 1යි බිංදුවයි 1 2 පාදේ. කොහොමද? ලියා ගන්නවා බිංදුවයි 1යි 1යි බිංදුවයි 1. තව එකක් දාමු මුලට. තව එකක් දාමු. හරි. දශම 1යි 1යි බිංදුවයි 1. එහෙනම් මේ දශම තියෙන තැනින් ඕම් ඔහොම වෙන් කර ගන්නවා. වෙන් කරගෙන මම 1 2 3 උතරින් වෙන් කරා මෙතනින් වෙන් කරා 1 2 3 මෙතනින් වෙන් කරා. හරිනේ. ඔන්න වෙන් කරගත්ත තැන් ටික. ඊට පස්සේ මේ අගය ගන්නම් පල්ලට. මෙයා පල්ලට ගත්තාම 1.1 1 2 4 මෙයාගෙන් කියවෙන්නේ 5. මෙයාගෙන් කියවෙන්නේ 1.1 1 2 4 4යි 1යි 5යි. මෙයා එක විතරමයි. එහෙනම් බිංදුවයි බිංදුවයි 1 1 2 4 මෙයාගෙන් කියවෙන්නේ 1. දශම
මෙයා ගත්තාම 0.1 1 2 4 මෙයාගෙන් කියවෙන 4යි 2යි 6යි. මෙයාගේ 1 අගට ඇති තරම් බිංදු දාන්න පුළුවන්. 1 2 4 මෙතනින් කියවෙන්නේ 4ට විතරයි 1 තියෙන්නේ 4. එහෙනම් 1යි 5යි 5යි දශම 6යි 4 8 පාදය. වැඩේ තේරුණාද? හරි. ඔබ ඉලක්කම් 3 3 කඩන්න තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ ළමයි binary convert into octal කියලා දාගන්න. ද්වේමය අගයන් අෂ්ටමයට පරිවර්තනය. හරි. එක කරා. දැන් ඒ කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා පරිවර්තනය කරානේ. හරිද? ප්‍රති දෙකේ පාදයේ සංඛ්‍යාව අටේ පාදයට. දැන් අපිට කතා කරන්න තියෙනවා. දැන් මේක කම්ප්ලීට් ඉවරයි. කම්ප්ලීට් කරලා තියෙන්නේ. කම්ප්ලීට් කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඔක්ටල් convert into binary. එතනදී අෂ්ටමය සංඛ්‍යා ද්විමයට පරිවර්තනය. ඕක ගත්තා. අෂ්ටමය සංඛ්‍යා ද්විමයට පරිවර්තනය කරද්දී මෙන්න අටේ පාදයේ සංඛ්‍යාවක් තියෙන උදාහරණයක් විදියට 5යි 6යි 1.2 අටේ පාදේ. මේක බයිනරි වලට කන්වර්ට් කරන්න ඕනේ. පැහැදිලි. 5යි 1.2 අටේ පාදේ. මේක දෙකේ පාදයට පරිවර්තනය කරන්න ඕනේ. ඒතකොට මේක දෙකේ පාදයට පරිවර්තනය කරද්දී 5 ගන්න වෙනම 6 ගන්න වෙනම 1 ගන්න වෙනම. හරිද? අරගෙන 5 ලියා ගන්න මෙහෙම 2 බිංදුව 2 1 2 2 1 2 4 6ටත් එහෙමනේ 2 බිංදුව 2 1 2 2 1 2 4 2 බිංදුව 2 1 2 2 1 2 4 හරි 5 දාගන්න 4යි 1යි 5යි 2 එපා 6 හදාගන්න 4යි 2යි 6යි 1 එපා 1 හදාගන්න 4 එපා 2 එපා 1 ඕනේ. එහෙනම් අපිට පූර්ණ සංඛ්‍යා පැත්ත මෙන්න මෙහෙම එනවනේ 1.1යි 1ව 2යි බිංදුවයි 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 1යි දශම මෙන්න මේකත් හදා ගන්න ඕනේ. එහෙනම් ඒකත් අපි ලියා ගන්න ඕනේ මෙතනින් දශම දෙකත් අපි මෙන්න මේ ආකාරයෙන් ගන්නවා 2 බිංදුව 2 1 2 2 1 2 4 එහෙනම් 4 එපා 2 උනේ 1 එපා දශම පැත්ත බිංදුවයි 1යි බිංදුවයි 2 පාදය ඔන්නෝම ගත්ත හැකියි ඉක්මනට දාගන්න මේකත්
හරි. වැඩේ තේරුණාද? තව ගානක් හදමු. තව ගානක් හදමු. අපි ගමු 728 726.21 අටේ පාදේ. මේක බයිනරි වලට කන්වර්ට් කරන්නයි මට අවශ්‍ය වෙන්නේ. මේක බයිනරි වලට කන්වර්ට් කරන්නයි මට අවශ්‍ය වෙන්නේ. එතකොට 7 2 6.21 ඔන්නෝම වෙන වෙනම ලියා ගන්න. මේ විදිහට වෙන වෙනම ලියාගෙන මේ සංඛ්‍යා ටික මෙන්න මෙහෙම ගන්න. මෙයා ගත්ත වෙනම 2.2122. මෙයා ගත්ත වෙනම 2.2122. මෙයා ගත්ත වෙනම 2.2122. මෙයත් ගන්න. මෙයත් ගන්න. හරි. මෙතන දෙකේ ඉලක්කම තියෙන දෙකේ දෙවෙනි බලය. 4යි 2යි 1යි 4යි 2යි 1යි 4යි 4යි 2යි 1යි 4යි 2යි 1යි 4යි 2යි 1යි ලිව්වා. 7 හදා ගන්න 4යි 2යි 6යි 1යි 7යි. හරි. 2 හදා ගන්න 4 එපා 2 ඕනේ 1 එපා. 4යි 2යි 6යි. 4 අවශ්‍ය නැහැ 2 ඕනේ 1 එපා. 4 එපා 2 එපා 1 ඕනේ. එහෙනම් දශමතිත මෙන්න මෙතෙන්ට එන්නේ. අපිට උත්තරේ එනවා මේකේ 1ේවා 3යි 0යි 1යි 0යි 1යි 1යි 0යි දශම 0යි 1යි 0යි 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 1 දෙකේ පාදය. ඔන්න වැඩේ මරුනේ. හරි. ඔන්න ඕම තමයි ඔය වැඩේ පිළිවෙල කරන්නේ. දැන් එතකොට අපි මෙතනදී මෙන්න මේ කොටස කරා. මොකද්ද කරපු කොටස? මේ ගාන ඉවරයි. හරිද? අපි දැන්ට හැදුවේ 726.218 පාදයට. හරි. දැන් ළමයි අපි මේ වෙනකොට 10 පාදයේ සංඛ්‍යා 2 පාදයට 8 පාදයට 16 පාදයට සහ නැවත එම සංඛ්‍යා 10 පාදයට පරිවර්තනය කරලා අවසන්. 2 පාදයේ 8 පාදයටත් 8 දෙකටත් පරිවර්තනය කරලා අවසන්. හැබැයි 16 තාම එහෙමමයි. එහෙනම් අලුත් මාතෘකාවක් විදිහට කතා කරමු. අලුත් මාතෘකාවක් විදිහට කතා කරමු. binary numbers convert into hexadecimal. द्विमय संख्या 16 පාදයට පරිවර්තනය. द्विमय संख्या 16 පාදයට පරිවර්තනය. හරි. ළමයි 8 පාදේ නම් මම 8 සහ 16 දෙකේම වෙනස පැහැදිලි කරලා ඉන්නවා. හරි. 8 සහ 16 වෙනස පැහැදිලි කරලා ඉන්නවා. 8 පාදේ නම් ඔක්ටල් වල විශාලම සංඛ්‍යාව බිඳුවේ ඉඳන් 7 දක්වා යන්න පුළුවන්. මෙයා තමයි මැක්සිමම් වැලියු එක. එතකොට මෙයා 2 පාදයට පරිවර්තනය කරන්න 2.21 2.2 ඕන වුණා. 1 2 4. ඊට වඩා වැඩි අගයක් නැහැ. 8 පාදයේ තියෙන විශාලම සංඛ්‍යාව 7නේ. ඊට වඩා වැඩි අගයක් නැහැ. එහෙනම් 7 හදාගන්න 4යි 2යි 6යි 1යි 7යි මෙන්න මෙහෙම බිට් 3ක් අවශ්‍ය වුණා. ඒක නිසා අදාළ සංඛ්‍යාව 3 බිට් වලින් වෙන් කරා. මතකද? ඉතින් 16 පාදයේ සංඛ්‍යාවලදී හෙක්සාඩෙසිමල් වලදී බිඳුවේ සිට 9 දක්වා සහ A සිට F දක්වා සම්පූර්ණ අගයන් 16ක් තිබ්බනේ. එතකොට 16 පාදයේ විශාලම සංඛ්‍යාව කීයද? F. 8 පාදයේ විශාලම සංඛ්‍යාව 7. 16 පාදයේ විශාලම සංඛ්‍යාව වෙන්නේ F. F කියන්නේ ළමයි 15. F කියන්නේ 15. එහෙනම් මෙයා 2 පාදයට පරිවර්තනය කරද්දී
අවශ්‍ය වෙනවා දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 1 2 4 8 15 හදාගන්න 8 අවශ්‍යයි අඩු කරන්න 8ක් ඉතුරු වෙනවා 7ක් 4යි එතකොට 2යි 1යි බලන්න 8යි 4යි 12යි 12යි 2යි 14යි 1යි 15යි අපිට අවශ්‍ය වෙනවා බිට් 4ක් බිට් 4ක් අවශ්‍ය වෙනවා පැහැදිලිද ඒක නිසා මතක තියාගන්න 14ක් නෙවෙයි බිට් 4ක් ඒක නිසා අදාළ ද්විමේය සංඛ්‍යාව බිට් 3 3 වෙන් කරනවා ඔක්ටල් වලට කන්වර්ට් කරද්දී බිට් 4 4 වෙන් කරනවා හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරද්දී හරි එතකොට දැන් අපි බලමුකෝ මෙහෙම මෙන්න බයිනරි into ඔක්ටල් එවන තාටේ පාදයට පරිවර්තනය කරද්දී අපි කොහොමද කරේ 1.1.1.1 දශම පැත්ත දැම්ම ගන්න නැතුව ඉමුකෝ. ඒතර මේක ගද්දී මේ අදාළ සංඛ්‍යාව අග ඉඳන් බිට් 3 3 වෙන් කරා. වෙන් කරලා ගාන හදන්න පටන් ගත්තා. ඒ කියන්නේ මෙයා වෙනම ගත්තා, මෙයා වෙනම ගත්තා, මෙයා වෙනම ගත්තා. එතකොට 0.11 1 2 4 0.11 1 2 4 0.01 1 2 4 ඔන්න ඔහමනේ ගත්තේ හරිද මෙහෙම ගාන සුළු කරද්දී මෙයාගෙන් එන අගය 1යි 2යි 1යි එක තියෙන අවස්ථා ටික විතරක් ගත්තා 3යි 2යි 1යි 3යි එතකොට 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1 දෙකේ පාදයේ සමානයි 1යි 3යි 3 අටේ පාදයේ කියලා අපි ලිව්වා මේ වැඩේ කරේ ළමයි මතක තියාගන්න මේ වැඩේ කරේ ඔක්ටල් වලට කන්වර්ට් කරද්දී බිට් 3 3 වෙන් කරේ හැබැයි මතක තියාගන්න ළමයි ද්විමේය සංඛ්‍යාව 16 පාදයට හෙක්සාඩෙසිමල් වලට කන්වර්ට් කරද්දී බිට් 4 4 කඩන්න ඕනේ බිට් 4 4 කඩන්න ඕනේ ඒ කියන්නේ දැන් මේ සංඛ්‍යාවම ගන්නම්කො මොකද්ද මේ සංඛ්‍යාව 1යි බිඳුවයි එකේව 2යි බිඳුවයි එකේව 2 3 3 වෙන් කරා ඔක්ටල් වලට 4 4 වෙන් කරනවා හෙක්සාඩෙසිමල් එහෙම නැත්නම් 16 පාදයේ සංඛ්‍යාවලට 1 2 3 4 ඔන්නෝම කෙඩුවා හරිද එහෙනම් මෙයා වෙනම ගත්තා මෙයාට ඉතින් 1යි 2යි 3යි මුලට බිඳුවක් දාගන්නවා යම් සංඛ්‍යාවක මුලට බිඳුවක් දැම්මා කියලා වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ නේ එහෙනම් මෙයා මම මෙතෙන්ට ගන්නවා එහෙනම් මේ අගයන් ටික ලියාගමු 1.1 1 1.1 දෙකේ බිඳුවෙනි බලයෙන් පැහැදිලිව දෙන්නම්කෝ 1.1 දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 1 2 4 8 එහෙනම් මෙතන 8 ධන 2 ධන 1 8යි 2යි 10යි 1යි 11යි 11ට අපි කියන්නේ B කියලා. ඒ 10 ඒ වලගේ 10න් පටන් අරන් ගණන් කරලා බලන්න. F වලට එන්නේ 15. එහෙනම් B කියන්නේ 11. ඒතර මේ සංඛ්‍යාව ගත්තා 0යි 1යි 0යි 1 දෙකේ බිඳුව 1යි දෙකේ 1 2යි දෙකේ 2 4යි 8යි. එහෙනම් මෙතන 4 ධන 1 කීයද 5යි. එහෙනම් B 5 16 පාදය. 5යි B 16 පාදය. දෙකේ පාදය 8ට පරිවර්තනය කරද්දී මතක තියාගන්න මේ එක යුගලයක තියෙන්නේ බිට් 3යි. හැබැයි දෙකේ පාදය 16ට පරිවර්තනය කරද්දී මෙන්න මේකක තියෙන්නේ බිට් 4යි. බිට් 4 කැලි වලට තමයි අපි මේ කැඩුවේ. හරි. මේ වීඩියෝ එක ඔයාලා බලනවා වගේම යාළුවන්ටත් ෂෙයා කරන්න. හරිද මේකත් පොඩ්ඩක් දාගන්න. පොඩි වෙලාවක් කොහොම දීලා එතකොට 2 8ට 2 16ට
හරි. එතකොට අපි බලමු මේක දාගත්තනේ. අපි බලමු මෙන්න මේ ගණන් ටික කොහොමද හදන්නේ. ගණන් කීපයක් දෙන්න. හරිද? පළවෙනි සංඛ්‍යාව 1.1.1.2 පාදය. 2 1.1.1.1.2 පාදය. 3 4 හරි. මෙන්න සංඛ්‍යා හතරක් තියෙනවා. පොඩි වෙලාවක් බලන්න. ඉක්මනට මම මේ පොඩ්ඩක් මෙහෙම දීලා තියෙන්නේ. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි විදියට ගහගෙන එහෙම නැත්නම් වීඩියෝ එක ස්ටොප් කරලා මෙන්න මේ සංඛ්‍යා හතර හදන්න. මේ සංඛ්‍යා හතර හදලා ඉවරලා මේක වැඩේ කරන්න ඕනේ මෙහෙමයි. මම දැන් වීඩියෝ එකක් නේ මේක අප්ලෝඩ් කරන්නේ. මේ සංඛ්‍යා හතර ඔයාලා තනියෙන් හදන්න. හදලා ඉවර වෙලා මම හදන වීඩියෝ එකත් එක්ක මම හදන ගානත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. තමන් හදපු ගාන හරියද? තමන්ට මොනවද අඩුපාඩු වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොකද මේ වෙලා තියෙන්නේ කියලා. හරි. එහෙනම් මේ පළවෙනි ගාන. දැන් මේ ටික ඔයාලා මේක බලන්න ඕනේ මෙන්න මෙතනින් වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලා ගණන් හතර හදලා ඉවර වෙලා වීඩියෝ එක බලන්න මේ හදපු ගණන් ටික හරිද කියලා. හරි. එහෙනම් මේ පළවෙනි ගාන 1.1.3.1 මේවා ඔක්කොම හෙක්සාඩෙසිමල් වලට පරිවර්තනය කරන්නේ 1.1. හරි. බිට් 4 වෙන් කරන්න. හරිද? එහෙනම් මෙතන ඉඳන් මේ දශම කොටස තියෙනවා. දශම කොටසින් මේ පැත්ත වෙනයි මේ පැත්ත වෙනයි. හරිද? එහෙනම් බිට් 4ක් ගත්තා. ඔන්න මෙතනිනුත් තව බිඳුවක් දාගෙන අගට ඇති තරම් බිඳු දාගන්න පුළුවන්. හරි. මුලට බිඳුවක් දාගන්නත් පුළුවන් දශම තිතෙන් මේ පැත්තේ. එහෙනම් 0.1 බිඳුවයි 1 1 2 4 8 එහෙනම් 4 ධන 1 සමානයි 5යි. එක තියෙන ටික විතරයි ගන්නෙ. 1 1 බිඳුව 1 1 2 4 8 8 ධන 4 ධන 1 එකතු කරලා බලන්න 13යි. 13ට අපි කියන්නේ D කියලා. එහෙනම් 5යි D. මෙතන එන්නේ මෙයා 1.1 1 බිඳුවයි බිඳුව 1 2 4 8 8යි 4යි 12යි 8 ධන 4 උත්තරය 12යි 12ට අපි කියන්නේ C කියලා. එහෙනම් පිළිතුරු ලැබෙනවා 5යි D.C දශම සංඛ්‍යාවක් විදිහට. එහෙනම් මෙයාට පිළිතුරු ලැබෙන්නේ 5යි D. 5යි D.C 16 පාදය. හරි. ගාන හදපු විදිය වෙන්න තියෙනවා. පිළිතුරු හරි. ඊට පස්සේ දෙවෙනි ගාන. දෙවෙනි ගාන බලමු. පළවෙනි ගාන හරි. දැන් දෙවෙනි ගාන හදන්නයි යන්නේ. ඒතර මේ සංඛ්‍යාව පිළිවෙලකට ලියා ගන්න මේ සංඛ්‍යාව ලියද්දි ඔයාලට වැරදිලා ඉලක්කම් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක ගැන අවධානයෙන් ඉන්න. හරි. තමන් අතින් ඉලක්කම් වෙනස් වෙලා ගාන වරදින්න පුළුවන්. හරිද? මෙන්න මේ වැඩ ටික කොහොම ලස්සනට පිළිවෙලට කරගන්න. මේ දවස්වල ඔයාලා තමන් ගැන හිතන්න, තමන් ගැන හිතලා වැඩ කරන්න, ගොඩ කට්ටියට අනවශ්‍ය විදියට උදව් කරන්න යන්න එපා. මොකද මුල ඉඳන් උදව් කරගෙන ඇවිල්ලා මැදදී ඔයාලට අඩුපාඩු මොනවා හරි වුණොත් ඒ උදව් කරපු කට්ටියම තමයි පුළුවන් තරම් විදියට ඔයාලට වැරදි කියන්නේ. ඒකින්ද උදව් කරන්න හැබැයි තමන්ට දෙයක් කරගෙන. හරිද? හරි. මෙන්න සංඛ්‍යාව 1.3යි බිඳුවයි 1.1 බිඳුවයි දශම 1.1 බිඳුවයි 1. එහෙනම් මම මේ සංඛ්‍යාව අර පුරුදු විදිහටම ගන්නවා. මේකේ බිට් 3 වෙන් කර ගන්නවා.
මෙන්න බිට් 3 3 නෙමෙයි 4 4. 16 පාදයටනේ 1 2 3 4 වෙන් කරා. නම් මෙයා ගත්තා මෙහෙම මෙයා ගත්තා මෙහෙම. 1 1 1 1 2 4 8 8 නෑනේ බිඳුවයි. මේ මුලට බිඳුවක් දාගන්න පුළුවන් වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් බිඳුවයි 1 1 බිඳුව 1 2 4 8. මෙතන එන්නේ 1 1 බිඳුවයි 1 1 2 4 8. එහෙනම් එකතු කරද්දී 4 ධන 2 ධන 1 උත්තරය 7යි. 4 ධන 2 උත්තරය 6යි. 8 ධන 4 ධන 1 පිළිතුර 13යි. එහෙනම් 7යි 6යි ඩොට් D 16 පාදය. අපිට ওই විදියට පිළිතුර ලැබෙනවා. මෙන්න මෙයාගේ 7යි 6යි ඩොට් D 16 පාදය. හරිද? වැරදිලා තියෙනවා නම් ගාන හදපු විදිය මෙතන තියෙනවා සුළු කරගන්න. මේක බලන්නේ මේ ගණන් 4 හදලා ඉවර වෙලා මේ ගණන් 4 හදලා ඉවර වෙලා තමන් හදපු එක හරිද කියලා බලන්න මෙන්න මේ මම උත්තර හදන එකත් එක්ක. හරි? එහෙනම් ඊළඟට ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 3 හරි ප්‍රශ්නාංක 3 බලා ගන්න 1.2 1.2 ඉතින් මේකෙත් අර විදිහටම මම දශම තිතෙන් මෙහාට වෙන් කර ගන්නවා දශම තිතෙන් මේ පැත්තට වෙන් කර ගන්නවා ලස්සන්ට එතකොට වැඩි ලේසි අපිට කරගන්න 1 2 3 4 බිට් 4ක් වෙන් කරගන්න 1 2 3 4 වෙන් කරගන්න එහෙනම් මෙයා ගත්තා ලිව්වා 0.1 1 බිඳුව 1 2 4 8 බිඳුවයි 1 2 4 8 බිඳුවයි 1 1 2 4 8 දැන් මෙයාගෙන් කියවෙනාගේ 1යි මෙතන 2 විතරනේ තියෙන්නේ කියවෙනාගේ 2යි හරිද මෙතන 4 ධන 2 6යි පූර්ණ සංඛ්‍යා පැත්තට අපිට එනවා 1යි 2යි 6යි දශම කොටස අගට තව ඇතිතරම් බිඳු දාගන්න පුළුවන්කම තියෙනවා දශම ස්ථානයේ අගට බිඳු දානකොට වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මෙයාව ගත්තා 1යි 1යි බිඳුවයි බිඳුව 1 2 4 8 8 ධන 4 කීයද 12යි 12 කියන්නේ C එහෙනම් දශම කොටස අපිට එනවා C 16 පාදය. පැහැදිලිද? හරි. ඊට පස්සේ අන්තිම ගාන හරි අන්තිම ගාන මෙතනදී මේ 1.1 ඔව් දශම 1.1 ඉතින් මේ අර මෙච්චර වෙලා කතා කරපු විදිහට මේක ලස්සනට දශම තිතෙන් මෙහා පැත්ත වෙන් කරගන්න ඊට පස්සේ බිට් 4 4 1 2 3 4 1 2 3 4 වෙනි විකට බිඳුවක් දාගන්න මුලට බිඳුවක් දාගන්න දශම තිතෙන් අගට බිඳු දාන්න පුළුවන් වටිනාකම වෙනසක් එහා පැත්තට වෙන්නේ නැහැ මෙතන තියෙන්නේ දශම ස්ථාන තිත හරි හරි එතකොට මෙතන එනවා 0.1 0.1 1 2 4 8 0.1 0.1 1 2 4 8 දශම 1.1 1 2 4 8 එහෙනම් 4 ධන 1 4 ධන 1 5යි 5යි දශම 8 ධන 2 10යි 10ට අපි කියන්නේ මොකක් කියලාද ඒ කියලා එහෙනම් අපිට උත්තරය ගන්න පුළුවන්
මෙන්න මෙයාට 5යි 5යි a 5යි 5යි දශම a 16 පාදය. වැඩේ තේරුණාද? වැඩේ තේරුණාද? හරි. එහෙනම් ඔන්න අපි 10 2ට 10 2ට 8ට 16ට පරිවර්තනය කරලා ඉවරයි. නැවත 10ට පරිවර්තනය කරලා ඉවරයි. දැන් 2 8ට හරි 16ට හරි. දැන් 16 2ට විතරයි තියෙන්නේ. හරිද? මේකේ සියල්ලම අද කතා කරේ නෑ. මේකේ සියල්ලම අද කතා කරේ නෑ. මේ වීඩියෝ සීරීස් එකේ 1 එකයි 2 එකයි දෙක බලන්න. හරි. ඒක බලලා මේක බලා ගන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට දාලා තියන්නම් මේ පරණ ඒ වගේ වීඩියෝස් ටික. හරි. හරි. ඉතින් මේ දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ දැන් binary convert into hexadecimal කරා. binary convert into hexadecimal මේ වෙනකොට ඉවර කරලා තියෙනවා. දැන් එතකොට අපිට කතා කරන්න තියෙන්නේ hexadecimal convert into binary. දාගන්න එක පිළිවෙලට hexadecimal convert into binary. 16 පාදයේ සංඛ්‍යා 10 දෙකේ පාදයට පරිවර්තනය. 16 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයට පරිවර්තනය. අන්න ඕක තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ඉතින් මේ උදාහරණයක් විදිහට මම ගන්නම් මෙහෙම. A3යි 1 16 පාදය. A3යි 1. එහෙම නැත්නම් ඊට වඩා ටිකක් විශාල සංඛ්‍යාවක් ABC 16 පාදේ තියෙන්න පුළුවන්. ABC. එතකොට ළමයි A කියන්නේ 10යි, B කියන්නේ 11යි, C 12යි, D 13යි, E 14යි. එහෙනම් A ගේ අගය ගත්තා, B ගේ අගය ගත්තා, C ගේ අගය ගත්තා. බිට් 4කින් ලියන්න. 16 පාදයේදී එක ඉලක්කමක් දෙකේ පාදයේ බිට් 4කින් හඳුනා ගන්නවා. 8 පාදයේදී එක ඉලක්කමක් දෙකේ පාදයෙන් බිට් 3කින් හඳුනා ගන්න. අන්න ඒක මතක තියාගන්න. 16 නම් බිට් 4යි, 8 පාදේ නම් බිට් 3යි. එහෙනම් ළමයි මම මේක මෙහෙම හදා ගන්නවා. A කියන්නේ 10 1 2 4 8 8යි 2යි 10යි. B කියන්නේ 11 1 2 4 8 දෙකේ බලයන් ආයේ ලියන්න යන්න එපා. ඕනම නම් ලියන්න ඉතින් කමක් නැහැ. 2 බිංදුව 2 1 2 2 2 3. ඔහොමනේ ආවේ. හරිද? ඒක ලිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. 8යි 2යි 10යි 1යි 11යි. C කියන්නේ කීයද? 12. 1 2 4 8. 8යි 4යි 12යි 2යි 5යි 1යි 5. එහෙනම් මෙන්න ආවා. 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1ව 4යි බිංදුවයි බිංදුව දෙකේ පාදේ දාගන්න. හරි. දාගන්න ඕක ඉක්මනට. හරි.
අපි ගමු සංඛ්‍යා කීපයක්. එක පළවෙනි සංඛ්‍යාව 3යි EF දශම 1 10 16 පාදය. ප්‍රශ්නාංක 2 AB 6 D 16 පාදය. ප්‍රශ්නාංක 3 ප්‍රශ්න 3ක් දාමු. 5යි A E දශම 6 16 පාදය. එන සංඛ්‍යා හතරක් දීලා තියෙනවා. මේ සංඛ්‍යා හතර 16 පාදයට ඔයාලා පරිවර්තනය කරන්න. කරාට පස්සේ මම මේ සුළු කරන එක හදාගන්න. හරිද? සුළු කරන එකත් එක්ක එතකොට තමන් හදපු එක හරිද සහ මේ මොනවද අඩුපාඩු වෙලා තියෙන්නේ කියලා කම්පෙයාර් කරන්න පුළුවන්. හරි? මතක තියාගන්න ඔයාලට උසස් පෙළදී පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ දේ. හරිද? ළමෙක් වුණාම අනිවාර්යයෙන්ම තමන්ට මොකක් හරි වැරදුනා නම් ඒ වැරදුන දේ තමන්ට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මට මොකද්ද වැරදුනේ? මං අතින් මොනවද වැරදිලා තියෙන්නේ? ඒ වැරද්ද කොහොමද නිවැරදි කරගන්න ඕනේ? අන්න ඒක පුළුවන් නම් ඔයාලට ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන්. මේ වෙලාවේ ක්ලාස් එක තුල ඔයාලට වැරදිනවා නම් ඒක හොඳයි. සතුටු වෙන්න. මොකද ඒ වැරද්ද ඔයාලට නිවැරදි කරගන්න කාලේ තියෙනවා. හරි? එහෙම නැතුව ඔයාලා වැරදිලා ඒ වැරද්ද නිවැරදි කරගන්න නැතුව හිටියොත් ඔයාලට එතනින් එහාට උසස් පෙළට වර්ධින එක වර්ධිනවම තමයි. හරි? ගානක් තියෙනවා නම් ඒ ගාන 4-5 පාරක් වැරදුනා. ඒකට ඔයාලා සතුටු වෙන්න. Tamanට වර්ධින්න පුළුවන් අවස්ථා කිහිපයක් Taman හඳුනාගත්තා කියලා. හරිද? ඊට පස්සේ ඊළඟ පාර ඒ වැරද්ද මග අරින්න පුළුවන්. හරි. ඔන්න මම ඔය පොඩි වෙලාවක් දුන්නේ ඔයාලට ඔක කරන්න. මේ වීඩියෝ එක ස්ටොප් කරලා මේ ගණන් තුන හදන්න. දැන් අපි බලමු මේ ගණන් තුන කොහොමද මේ සුළු කරගන්නේ කියලා. හරි? එහෙනම් 3යි F 3යි EF. හරිද? 3යි EF. තුනයි EF දශම 1. එහෙනම් 3 ගත්තා 1 2 4 8 8 එපා 4 එපා 2 1 3යි. E කියන්නේ ළමයි 14. එහෙනම් 1 2 4 8 8යි 4යි 12යි 2යි 14යි 1 එපා. F කියන්නේ ළමයි 15. 1 2 4 8 8යි 4යි 12යි 2යි 14යි 1යි 15යි. එතකොට දශමයේ පැත්ත මේ මුල බිංදු දෙක තිබ්බත් නැතත් අවුලක් නැහැ. හරිද? වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහනේ. ඉතින් 1 බිංදුවයි 1/4යි දශම 1 ලියා ගන්න. 1 2 4 8 8 එපා 4 එපා 2 එපා 1 ඕනේ. බිංදුවයි 1යි 2 පාදය. ඔන්න ගාන හදපු විදිය දාගන්න. හරිද? මම හැදුවේ පළවෙනි එක. පිළිතුර හරිද කියලා බලන්න. Tamanට දාගෙන තියෙන පිළිතුර හරිද කියලා බලන්න. හරි. ප්‍රශ්නාංක 2. හරිද? ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 AB 6 දශම D. AB 6යි දශම D. A ගත්තා 1 2 4 8. A කියන්නේ ළමයි 10. 8යි 2යි 10යි 4 එපා 2 එපා. B කියන්නේ 11. 1 2 4 8. 8යි 2යි 10යි 1යි 11යි 4 එපා. 6 1 2 4 8
6 හදාගන්න 8 එපා 4යි 2යි 6යි. D කියන්නේ 13 1 2 4 8 8යි 4යි 12යි 1යි 13යි. එතකොට මෙතන දශමතිත මෙන්න මෙතනට තියාගන්න. හරි. එහෙනම් අපිට පිළිතුරු ලැබෙනවා 1.1 1.1 1.1 1.1 0.1 0.1 0.1 දෙකේ පාදය. ලස්සනට මෙන්න මෙහෙම දාගන්න. ඔන්න අපි ප්‍රශ්නාංක දෙකක් ඉවරයි. දැන් ප්‍රශ්නාංක 3. ඒතර ඔයාලා ඉස්සරහට තියෙනවා මේ සංඛ්‍යා එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න වගේ දේවල් කරන්න. හරිද? ඒ වැඩ ටික කරගෙන යද්දී ටියුට් එකක් දෙනවා ගණන් ටික දාලා වෙනම ඔයාලට මේ ඒකත් එක තමයි වැඩ ටික ඉස්සරහට යන්නේ. හරි? හරි. එහෙනම් අවසාන ගාන 5යි AE 6 16 පාදය. 5යි AE 6 16 පාදය. 5යි AE 6 16 පාදය. 5 AE 6 පහ ගත්තා 1 2 4 8 8 පහ 4 උනේ 4යි 1යි 5යි 2 පහ A 1 2 4 8 1යි 1යි බිංදුව ඔන්න 10යි 8යි 2යි 10යි E කියන්නේ 14 1 2 4 8 ළමයි 8යි 4යි 12යි 2යි 14යි ඔන්න 14 1 එපා දශම තිත තියන්න මෙයා ගන්න පල්ලට 1 2 4 8 8 එපා 4යි 2යි 6යි 1 එපා එහෙනම් අපිට උත්තරේ එනවා දැන් මේ මුල බිඳුව තිබ්බත් එකයි නැතත් එකයි ළමයි ඒක අර අදාළ සංඛ්‍යාවේ වටිනාකමට බලපෑමක් වෙන්නේ නැහැ එහෙනම් 1.1 1.1 එකේවත් 3යි 0.01 දෙකේ පාදය හරි දැන් ළමයි ඔන්න ඔය වැඩේ ඉවරයි එතකොට අපි තව පොඩි කැලලක් තියෙනවා 10 දෙකට 10 8ට 16ට වැඩේ ඉවරයි ආපස්සටත් පරිවර්තනය කරා 2 8ට 8 දෙකට 2 16ට 16 දෙකට ඒ වැඩෙත් ඉවරයි පරිවර්තනයේ අන්තිම කැලල පරිවර්තනයේ අවසානම කොටස 8 පාදය 16ටත් 16 පාදය නැවත 8ටත් පරිවර්තනය කිරීම. හරි. එතකොට මේ ටියුට් එකේ මේවට ගණන් දීලා තියෙනවා. බලන්න. ද්විමේය සංඛ්‍යා අෂ්ටමේය සංඛ්‍යා බවට පරිවර්තනය. ප්‍රශ්න 4ක් දීලා තියෙනවා මම එකක් හැදුවා. ඊට පස්සේ ද්විමේය සංඛ්‍යා ෂඩ්දශමය ළමයි ෂඩ්දශමය කියන්නේ 16 පාදයේ සංඛ්‍යා වලට හෙක්සාඩෙසිමල් වලට. හරිද? කරන්න. ඊට පස්සේ දැන් තියෙනවා අෂ්ටමය ෂඩ්දශමය බවට ෂඩ්දශමය අෂ්ටමය බවට පරිවර්තනය අන්තිම කැලල. ඒවා ඔක්කොටම ප්‍රශ්න දීලා තියෙනවා. පාස් පේපර් ප්‍රශ්න තියෙනවා. හදන්න ඕනේ මෙවුවා. පාස් පේපර් ප්‍රශ්න ටික තියෙනවා. ඒ ටික හදන්න ඕනේ. ඊට පස්සේ කම්ප්ලිමන්ට් 1s කම්ප්ලිමන්ට් 2s කම්ප්ලිමන්ට් ගණන් ටික තියෙනවා. ඒ ටික පැහැදිලි කරන්න ඕනේ. මෙන්න 2s කම්ප්ලිමන්ට්. හරිද? ඊට පස්සේ තව ප්‍රශ්න කීපයක් දීලා ලස්සනට මේ වැඩේ MSD LSD ඔය වගේ ගණන් ටිකක් තියෙනවා. හරි. දැන් එහෙනම් අපිට අන්තිම කොටස තියෙන්නේ අපි ගමු මේ 8 16ටත් පරිවර්තනය කරන්නේ කොහොමද කියලා කතා කරන්න. 8 16ටත් 16 8ටත් පරිවර්තනය නේද? එහෙනම් එතනදී මුලින්ම ලියා ගන්න octal numbers convert into hexadecimal.
ෂඩ්දශමය සංඛ්‍යා බවටයි පරිවර්තනය කරන්න යන්නේ මොනවද? අටේ පාදයේ සංඛ්‍යා. අෂ්ටමය අගයන් ෂඩ් දශමයට පරිවර්තනය අෂ්ටමය අගයන් ෂඩ් දශමයට එහෙම නැත්නම් 16 පාදයට පරිවර්තනය. ළමයි මතක තියාගන්න. හරිද? අපි ගාව තියනවා කියලා හිතමුකෝ යම් සංඛ්‍යාවක් අටේ පාදේ. මෙන්න යම් කිසි සංඛ්‍යාවක් තියෙනවා අපි ළඟ මොන පාදයෙන්ද? අටේ පාදේ. හරි? යම් කිසි සංඛ්‍යාවක් තියෙනවා අටේ පාදේ. මේ තියෙන සංඛ්‍යාව අපිට 16ට පාදයට පරිවර්තනය කරන්න නම් අනිවාර්යෙන්ම ඒ සංඛ්‍යාව ඔයාලා පරිවර්තනය කරන්න ඕනේ දෙකේ පාදයට. දෙකේ පාදයට පරිවර්තනය කරලා ඊට පස්සේ තමයි 16 පාදයට පරිවර්තනය කරන්නේ. හරිද? ඊට පස්සේ තමයි 16 පාදයට පරිවර්තනය කරන්නේ. හරි? එහෙනම් අටේ පාදේ අගයක් 16 පාදයට පරිවර්තනයේදී අටේ පාදයේ අගයක් 16 පාදයට පරිවර්තනයේදී එය ද්විමයට පරිවර්තනය කර 16ට පරිවර්තනය කළ යුතුය. එය ද්විමයට පරිවර්තනය කර 16 පාදයට පරිවර්තනය කළ යුතුය. ඔයාලට පැහැදිලි විදිහකට දාගන්න. අටේ පාදයේ සංඛ්‍යාව 16 පාදයට පරිවර්තනයේදී එය ද්විමයට පරිවර්තනය කර 16 පාදයට පරිවර්තනය කළ යුතුය. හරි. රූප සටහනක් දාගන්න අවශ්‍ය විදිහට. හරි. එහෙනම් කොහොමද වැඩේ කරන්නේ? උදාහරණයක් විදිහට අපි ගානක් ගමු. උදාහරණ මම ගන්නවා 371 අටේ පාදේ. මේක පරිවර්තනය කරන්න තියෙන්නේ 16 පාදේ. එහෙනම් 371 වෙන වෙනම අරගෙන මම මේක පරිවර්තනය කරනවා. මේක අටේ පාදයේ ඉඳන් බිට් 3කින් ලියන්නේ 1 2 4. 4 එපා 2යි 1යි 3යි. 1 2 4. 4යි 2යි 6යි 1යි 7යි. 1 2 4. 4 එපා 2 එපා 1 උනේ. එහෙනම් අපිට ලැබෙනවා මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. 1යි 1යි මෙතන එකේවා 3යි. බිංදු 2යි 1 2 පාදයේ කියලා අගයක් ලැබෙනවා. ඒ කියන්නේ මේ මම කරේ මේ ඔක්ටල් වැලියු එක ඔක්ටල් ටු බයිනරි කරා. අටේ පාදයේ ඉඳන් දෙකේ පාදයට පරිවර්තනය කරා. ඊට පස්සේ මේ සංඛ්‍යාව හරි. මේ අදාළ සංඛ්‍යාව දැන් මම බිට් 4 වෙන් කරගන්නවා. මෙයා වෙනම ගත්තා, මෙයා වෙනම ගත්තා. එතකොට මෙතන එකේවා 4ක් එනවා, මෙතන 1යි බිංදුවයි බිංදුවයි 1 එනවා. 1 2 4 8 8 ධන 4 ධන 2 ධන 1 උත්තරය අපිට ලැබෙනවා 15යි. 1 2 4 8 8 ධන 1
පිළිතුර අපිට ලැබෙනවා 9යි. එහෙනම් 15 කියන්නේ ළමයි F. එහෙනම් අපිට අවසන් පිළිතුර ලැබෙනවා F9යි 16 පාදය. එහෙනම් අපිට මෙතන F9යි 16 පාදය කියලා තියන්න පුළුවන්. F9යි 16 පාදය. හරි. හරි. ඔන්න ගාන හදපු විදිය. මේකෙම අනිත් පැත්තත් ওই විදියටම තමයි. 8 16ටත් 16 8ට පරිවර්තනය කරන එක. දැන් මේකේ අපි කරේ 8 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයේ සංඛ්‍යාවක් 16ට පරිවර්තනය කරපු එකයි. දැන් අපි බලමු 16 පාදයේ සංඛ්‍යාවක් 8ට පරිවර්තනය කළ ආකාරය. මේක ලියාගන්න ඉක්මනට. හරි. දැන් 16 පාදයේ සංඛ්‍යාවක් 8ට. හරිද? ලියාගන්න මෙහෙම hexadecimal convert into octal. 16 පාදයේ සංඛ්‍යාවක් 8ට. 16 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට පරිවර්තනය. ඔක ඔය විදිහට දාගන්න. 16 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට පරිවර්තනය. එතනදිත් ළමයි අපි අදාළ සංඛ්‍යාව 2 පාදයට පරිවර්තනය කර යුතුය. එක මෙහෙම ලියාගන්න. අදාළ සංඛ්‍යාව 2 පාදයට පරිවර්තනය කරමින් සම්පූර්ණ ක්‍රියාව සිදු කළ යුතුය. පරිවර්තනය කරමින් සම්පූර්ණ ක්‍රියාව සිදු කළ යුතුය. හරි. මෙන්න ගාන 5A 16 පාදය පරිවර්තනය කරන්න ඕනේ 8 පාදයට. මොකද කරන්නේ? 5A 5 ගත්තා 1 2 4 8. 8 පා 4 8 පා 4 ඕනේ 2 පා 1 ඕනේ. A ගත්තා 1 2 4 8. ඒ කියන්නේ 10. 8යි 2යි 10යි 1 පා එච්චරයි. එතන අපිට උත්තරේ එන 1.1.1.1.2 පාදය. එහෙනම් මේ තියෙන්නේ ඔයාලා මතක තියාගන්න hexadecimal කන්වර්ට් කරා බයිනරි වලට. ඊට පස්සේ ඒ බයිනරි වැලියු එක ඔක්ටල් වලට කන්වර්ට් කරනවා. හරිද? බයිනරි කන්වර්ට් කරනවා ඔක්ටල් වලට. ඒ කියන්නේ ළමයි අග ඉඳන් බිට් 3 වෙන් කරගන්න. එතන මෙයා ගත්තා 0.1 0.1 0.1 1 2 4 1 2 4 1 2 4. එහෙනම් 2 මෙතෙන්ට එනවා 2 ධන 1 3යි මෙයාට 1යි. උත්තරේ එනවා 1යි 3යි 2 8 පාදය. එහෙනම් අපි ගත්තේ කොහමද? 5යි A 16 පාදය 1යි 3යි 2 8 පාදයට සමානයි. පැහැදිලිද? හරි. මේක දාගන්න. අද දවසේ මම තමයි වීඩියෝ එක කරගෙන යන්නේ. මේ වීඩියෝ සීරීස් එක ඔයාලට නිතර බලන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ.
යාළුවන්ටත් ෂෙයා කරන්න. ගණන් කීපයක් දෙන්න. වීඩියෝ බලපු අය මෙන්න මේ ගණන් ටික හදලා මට WhatsApp එකට දාන්න. පළවෙනි ගාන මේවා ඔක්කොම හෙක්සාඩෙසිමල් ඒ කියන්නේ 16 පාදය පරිවර්තනය කරන්න ඕනේ 8 පාදයට. හරිද? A 3යි 1 16. දෙවෙනි ප්‍රශ්නේ B 6යි 3 16. තුන්වෙනි ප්‍රශ්නේ 4යි A දශම B 1 16. හතරවෙනි ප්‍රශ්නේ B C 1 දශම 1යි B 16. ප්‍රශ්න හතරක් දීලා තියෙන්නේ. මේ හතර ඔයාලා හදලා මට අප්ලෝඩ් කරන්න WhatsApp එකට එවන්න. හරි. ඒතර ඊළඟ දවසේ අපි ones complement twos complement ඒ කියන්නේ දැන් මෙච්චර වෙලා ධන සංඛ්‍යා හැදුවේ ඍණ සංඛ්‍යා සුළු කරන ආකාරය කතා කරනවා. 2028 කට්ටියට කරන මේ වීඩියෝ සීරීස් එක. මේ වීඩියෝ සීරීස් එක සමහර විට ඔයාලට යාළුවෙක් කරා ලැබෙන්න පුළුවන්. හරි. එහෙම ලැබුණු කට්ටිය මෙන්න මේ නම්බර එකට මෙසේජ් එකක් දාලා ක්ලාස් එක ගැන විස්තර දැනගන්න පුළුවන්. හරි. මෙන්න නම්බර එක 0.7යි 4යි 29යි 49යි 33යි 2. මෙන්න මේ නම්බර එකට මෙසේජ් එකක් දාලා ක්ලාස් ගැන සහ මේ ගණන් ටික හදලා ඉවරලා මට WhatsApp එකට මෙසේජ් එකක් දාලා වෙන තොරතුරු දැනගන්න ඕන නම් ඔයාලට දැනගන්න පුළුවන්. හරි. එහෙනම් ඔවුන් අද දවසේ ක්ලාස් එක ඉවරයි. වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟට ones complement twos complement වලට මෙන්නම වීඩියෝ එකක් දානවා. සහ මේ පාඩමටම වීඩියෝ සීරීස් එකක් විදියට මේ පාඩම සම්පූර්ණයෙන් ආවරණය වෙන විදියට මේ වැඩේ කරගෙන යනවා. හරි. එහෙනම් ආයෙත් බලමු.